පත්ම කුමාර ලස්සන පික්චර් එකක් දාලා දෙනවා. කෝක එකක්ද මේ ෆිල්ම් එකේ එකක්ද මේ පත්ම කුමාර? ෆිල්ම් එකේ එකක් මොකක්ද? ආලෝකෝද පාවිච්චි. ඒක තමයි. මම කො බැලුවා. ආපු දවස් දෙක තියෙන හොඳ ෆිල්ම් එකක්. හොඳයි ෆිල්ම් එක. ලස්සනයි. ඒක හොඳට මේ මට පේන්නේ රූප රාමු හොඳට යනවා නේද නිකන් ඇහැට. ඒ කියන්නේ කතන් ඒ ගතිය තියෙනවා ටිකක් හොඳට බලාගෙන ඉන්න පුළුවන් ස්වරූපයට මම හිතන්නේ ඒක ටිකක් හොඳට එඩිට් වෙලා තියෙන තැනක් ඒ ෆිල්ම් එක. මම වැඩි ෆිල්ම් බැලෙනවා හරි අඩුයි. ඔය කොහොමද බලන්නේ? ඔය එකම අපේ පටාචාරාවත් කොහොම හරි පෞද්ගලික දවස් එකේ බැලුවා ඒ දෙකම බලන්න. බෙදන් කරලා තියෙනවා හදලා තියෙනවා. හොඳයි මේ ඒක ගොඩාක්ම ඒක හාමුදුරුවෝ මේ ත්‍රිපිටක ධර්ම අරගෙන යන්න දාන උත්සාහයම හරි නිකන් සංවේදනකයි වගේ නේද? මැරෙන්න කිට්ටු වෙනකොට මියන්න අපවත් වෙන්න ආසන්න වෙනකොට කොහොමද අනිත් හාමුදුරුවෝ ඒ වචන එක එක අහගෙන නේද? ඒක ලස්සනට ඒක යන කතාව. ඒක ඒ කාලේ වෙච්ච දෙයක් නේ. ඔව්. ඒකේ මේ ධර්මයකට ඉතින් පෙන්නනවා වලගම්බා රජුරෝ මුලින්ම එයාට යුද්ධයට එනකොට දැන් සතුරා එනවනේ යුද්ධයට එද්දි මෙයා කෙලින්ම සතුරට මුහුණ දෙන්නෙම නැහැ වලගම්බා රජුරෝ. මුහුණ නොදී ඒ කියන්නේ සමන්ට හැකියාවක් තියනවද කියලාවත් බලන්නේ නැතුව කෙලින්ම මේ පලා යනවා. ඒකයි වලගම්බා රජු කරන්නේ දැනදී. ඉතින් බාහන ගියාම කතාව ඇත්ත කවුද නිගණ්ඨය කියනවනේ මහා කළු සිංහලයා පලා යනවා කියලා. ඒ වෙලාවේ මේ රජුරවන්ට කරගන්න දෙයක් නැතුව යනවා ඒ අවස්ථාවේදී. ඊට පලා ගිහිල්ලා ගියාට අනිත් අයට රජකම මෙයා පලා ගියාට රජකම පාලනය අතර ගත්තට රජුරු විදියට පිළිගන්නේ නැහැ ජනතාව. ඒක හොඳ තැනක් ඔය එතන සාමාන්‍ය මේ තමන්ගේ අතුලාන්තයේ සිදුන කතාව දිහා බලපුවාම ඒ විදිහේ දෙයක් තියෙනවා. රජුරෝ පාලනයක් ගෙනියනවා නමුත් රජ විදියට පිළිගන්නේ නැතිකම. නමුත් රජුරෝ විදියට පිළිගැනීම ලබා ගන්න නම් මලත් මතක නැහැ රාජත්වය සංකේතවත් කරන අන්න හරි. ඔව් රාජස්ත්‍රීය සංකේතවත් කරන දෙයක්. අන්න ඒක තමයි අරගෙන යන්නේ. දැන් මේක නැතුව අපේ නැතුව රජ පාලනය ගෙනිච්චාට රජ වෙන්නේ නැහැ. රජුරෝ වෙන්නේ නැහැ. පස්සේ ඒකයි රජුරෝ මේ පලා ගියාට දැන් රජුරෝ තව ඉන්නවනේ. දැන් මේ රජුරෝ හොයාගෙන යන්නේ. නමුත් රටවැසියෝ කියන්නේ නැහැ. රජුරෝ ඉන්න තැන. ඊට පස්සේ තමයි රටවැසියන්ට හිරිහැර කරන්න පටන් ගන්න. හිරිහැර කරන්න පටන් ගන්නකොට ගාන්නියම් වලසනවා විනාශ කරනවා. ඒතකොට ඒක ආහන දකින්න රජුරවන්ට තවදුරටත් හාමුදුරුවෝගේ ආරාමයට වෙලා ඉන්න බැරුව යනවා. ඊට පස්සේ තමයි රජුරෝ සේනා සංවිධානය කරන්නේ. ඊට පස්සේ ඒ වෙලාවට හාමුදුරුවෝට කියනවානේ මම මෙහෙම කරන්න යනවා කියලා කිව්වහම નિયમિત වෙලාවෙදී નિયમિત දේ කිරීම තමයි රජ කෙනෙකුගේ තියෙන ලක්ෂණය කියලා ඒ වෙලාවේ හාමුදුරුවෝ ලස්සනට කියනවා. තිස්ස හාමුදුරුවෝ ඒ හාමුදුරුවන්ගේ නම තිස්ස. ඒ වෙලාව තමයි වලගම්බා රජුලන්ට උදව් කරන්නේ ආයේ යුද්ධෙට එන්න. ඔක වෙන්නේ මේ කෙලෙස් යුද්ධයක් විතර තියෙනව නැත්තේ නැහැ. නමුත් ගොඩාක් අය කරන්නේ මේ කෙලෙස් යුද්ධය නොකර يعني කෙලෙස් සමග තියෙන යුද්ධය පැත්තක එන්න නම් මේ කෙලෙස් මතු කරලා ගන්න ඕනනේ. සතුරා ළඟට ගන්න ඕනනේ. මේ සතුරා ගන්නේ නැතුව සතුරගෙන් පලා යනවා. කෙලෙස් වලින් පලා යනවා. ඒකයි කරන්නේ. ඒක හරියන්නේ නැහැ. කොච්චර හැංගිලා හිටියත් මේ කෙලෙස් ආයෙ හොයාගෙන එනවා. මෙතනට. කෙලෙස් අතර ගැටුම් ඇති වෙනවාද? නැත්තම් ඔව්. කතාපොතින් දෙන්නන්නේ දැන් කියන්නේ රාජත්වය ආයි ලබා ගැනීමට යාමේදී කියන්නේ සතුරු කඳපුරේ යම් ගැටලු ඇති වෙන ඒගොල්ලෝ අතර ප්‍රශ්න ඇති වෙන. ඒ අවස්ථාවේදී ප්‍රයෝජනය ගන්න මෙයා. අන්න හරියට. ඒකමද වෙන්නේ මේ අපි
ඒකම තමයි වෙන්නේ. ආය වෙනසක් නැහැ කිසිම. ඒකම තමයි වෙන්නේ මේ ඒක හරිම පැහැදිලි දෙයක්. මේ එක් අවස්ථාවේදී ඒකයි මම උට ගොඩ ඉස්සරෝක කියලා තියෙනවා. ඔයා හොඳයි ඒක මතු කරපු එක පන්වේ මම ගත්තු එක. ඒක වෙලාවේ මට දැන් හොඳට දැක්ක දෙයක් මේ ෆිල්ම් එකේ. ඒ කියන්නේ ඔකට උදාහරණයක් කියනවා නම් දැන් මේ මම හොඳට පෙන්නන්න මම ගොඩ ඉස්සලා පෙන්නලා තියෙනවා. දැන් බලන්න මේ සමහර කෙනෙක් ඉන්නවා හරි මසුරුයි. හරි මසුරුයි මම ගොඩ ඉස්සර කියලා තියෙනවා. ඒ මසුරුකම නිසා කිසි කෙනෙකුට කිසි දෙයක් දෙනවා තියා තමන් පරිභෝජනය කරන්නේත් නැහැ. දැන් එහෙම මසුරු අය මම හොඳට දැකලා තියෙනවා. ඉන්නවා. ඉතින් මේ පරිභෝජනයේ නොකිරීම තුළ ගොඩාක් දේවල් සිද්ධ වෙනවානේ තමන් තුළ. තමන්ගේ පංච උපාදානස්කන්ධයේ සකස් වීමක් සිද්ධ වෙන්නේ නැහැ. කෙලින්ම මේ තණ්හාව සකස් වෙන්නේ නැහැ ඒ තුළ. ඉතින් දැන් මේ ක්‍රියාදාමයේ මෙහෙම යනකොට මේ අපි ගත්තොත් යම් තරුණ රැකියාවක් කරන තරුණයෙක් විදියට බාහිරෙන් ගමු අභ්‍යන්තරයෙන් ගත්තත් මේක හරි. බාහිරනොත් අරගන්න. ඒක මෙයා යම් ආකාරයක ප්‍රේම සම්බන්ධයක පැටලෙනවා. ප්‍රේම සම්බන්ධතාවයක පැටලෙනකොට එයා ඒක මතුවෙන හරියට එන්නේ රාගය හරහා එන්නේ. නැත්නම් වේදනා ස්කන්ධය හරහා මතුවලා එනවා. අන්න ඒ මතුවීම තුල එයා මේ යම් ආකාරයකට තණ්හාවෙන් බැඳුන් නැතුවට වෙන ආකාරයකට බැඳෙනවා. තව කෙනෙක් එක්ක සම්බන්ධය. අන්න ඒ තුල අර මෙතෙක් කාලයක් තිබුණු මසුරුකම ඉක්මවා යනවා. ඉක්මවා ගිහිල්ලා සමාට වාහිනෙන් ගත්තොත් එහෙම චොක්ලට් එකක් අරන් දෙනවා. ගමන් බිමන් යනවා. අර මෙතෙක් කාලයක් වේදන් නොකරගෙන හිටපු මසුරුකම අන්න ඒකෙන් තමයි නැති වෙන්නේ. අය ඒක ස්වභාවයක් නැති වුණා තවත් එකක් ඉස්මතු වීම නිසා. ඒ විදිහට තමයි මේ ගමන දිගින් දිගටම යන්නේ. අන්තිමන බලකවම රජුලවන්ට කරන්න තියෙන්නේ බොහොම ටිකයි. අන්න ඒකයි රජුලෝ කියලා කියන්නේ තණ්හාවනේ. මේ බලන්න. මේ තණ්හාව තමයි මේ කාර්ය කරන්නේ. වෙන කෙනෙක් නෙවෙයි. දැන් මේ තණ්හාව ඉන්නවා මේ රාජ්‍ය තිබුණත් ඊට පස්සේ මේ රාජ්‍යය අරගෙන යන තරමට මේ සංඥාවේ රජුරෝ ඉන්නවා. දැන් අවසානයේදී ඒ කතාව දෙන්නේ ලොකු කතාවක මම මේ කෙටියෙන් කියන්නේ මෙතන මේ සිදුවෙන දේ. ඒ නිසා ඒක හරිම පැහැදිලි මේ අතර දැන් ඕක හැම යුද්ධයකදී වෙන දෙයක් ඒකයි. ඒ තව කෙනෙක් හරහා තමයි මේ තව කෙලෙසයක් විනාශ කරන්න පුළුවන් වෙන්නේ. යටි කරන්න පුළුවන්. අන්න ඒ ගමන යනවා වලගම්බා රාජ්‍ය අවසානයේදී කෙලෙස් නීතිය ඒකයි. නන්දසිරිත් ආවා මේ නන්දසිරිද ඔය ඉන්න කවුද මේ හොඳයි අපි දැන් ඔය ඔතන ඔය කතාවත් එක්කම ඔය වලගම්බා රාජ්‍යගේ කතාවත් එක්කම යන දෙයක් තමයි හැමතැනම යන එකම කතාව. මොකද්ද මම ගිය සැරේත් කතා කරා ඒ කියන්නේ මේ අවස්ථාවේ ක්‍රියාකාරීත්වය මොකද්ද මෝහය සහ අනිත් පැත්තේ මුලාව සම්බන්ධ වෙලා යන ගමන. නමුත් මේ බොහෝ දෙනෙකුට මේ මුලාව නැතිකම නිසා මේක හරියටම හරි හොඳ තැනක් මේක බලන්න. අපි පොඩ්ඩක් බලමු මේ සම්බන්ධව කවුරු හරි ප්‍රශ්න හරි මොනවද තියෙනවා නම් ඒ සම්බන්ධව කතා කරත් කවන්නේ මම කතා කරද්දිම ඒ කියන්නේ මේ සතා මේ සංඥාව කියලා කියන්නේ මේ විශ්ව ධර්මයක් නේ. අන්න ඒක මේ සංඥාවේ තියෙන විශේෂත්වය. මේ ගැන අපි ටිකක් දැනගන්න එක හොඳයි. ඒක අභ්‍යන්තර බාහිර දෙපැත්තෙම තියෙනවා. ඒ විතරක්ම නෙවෙයි මේක මේ සම්පූර්ණයෙන්ම විශ්වයටමයි දෙයක්. ඊළඟට මේක මේ මෙතන ක්‍රියාත්මක නෙමෙයි පටිච්ච සමුප්පාද ධර්මයක් ක්‍රියාත්මක වෙනවා නම් තම සත්‍යය තුළ මේක මේ පටිච්ච සමුප්පාද ධර්මයෙන් පෝෂණය නොවන දෙයක්. කිසිම තැනක කියලා නෑ මොකක් හරි පත්‍ය විඥාන සංඥා කියලා. විඥාණයට හේතු තියෙනවා. සංස්කාර වලට හේතු තියෙනවා. වේදනාවට හේතු තියෙනවා. රූපයට හේතු තියෙනවා. නාම රූප වලට හේතු තියෙනවා. නමුත් එතනදී මේ සංඥාවට
ඒක විශ්ව ධර්මයක් විදියට ක්‍රියාත්මක වෙන දෙයක් මේක කාටවත් ඇති කරන්න නැති කරන්න විනාශ කරන්න පුළුවන් තරම් නෙවෙයි. ඒක අමරණීයයි. ඒක අමර කියලා කියන්නේ. අමරාවති එන්නේ ඔන්න ඔය නියම් ගමේ තමයි ඉන්නේ අමරාවති. ඉතින් සංඥාව කරන දේ තමයි සංඥාවේ ස්වභාවය තමයි මිරිගුවේ ස්වභාවය. මිරිගුව තනනවා, මිරිගුව හදනවා. මේ සංඥාව. එතකොට අපි ඊයේසරේ කතා කරා මේ මුවා මේ මිරිගුවට රැවටිලා මිරිගුව පස්සේ දුවනවා. මිරිගුව පස්සේ දුවනවා. ඉතින් මේක තමයි මේ ගමන. දැන් මේ ගමන තියෙන්න ඕන ගමනක්. පద్ම කුමාර. ඒ කියන්නේ ගාකය ඊට පස්සේ මේක මේ නවත්තන්න යනවා. මේක නවත්තලා හරියන්නේ නැහැ. මේ මිරිගුව පස්සේ මේ ගමන මේ දිවීම දිගින් දිගට දිවීම තමයි යම් අවස්ථාවකදී මුලාවට හේතු වෙන්නේ. මුලාවට හේතු වෙන්නේ. අපි මේක තව ඉස්සරහට තව මම මේක කඩලා මම සිවුම් වශයෙන් මම මේක පෙන්නන්නම්. දැන් කොහොමද මේක වෙන්නේ කියන එක හොඳට බලන්න යම් ප්‍රමාණයකට. ඒකෙන් තමයි මුලාවට හේතු වෙලා මේ නාම රූප සකස් වෙලා නාම රූප සලආයතන පස්ස වේදනා ඒ කියන පැත්තෙන් ඇවිදිලා අනිත් පැත්තේ මම මුලින් කතා කරා මේ මෝහය මුලින්ම තියෙනවා මෝහයත් එක්ක මේ මුලාව සම්බන්ධ වෙලා මේ රාජ්‍යයක් ගොඩ නැගෙන්නේ. ඒකට අපි කියනවා වේදේහ රාජ්‍ය කියලා. වේදේහ මේ දේහය අරගෙන යන රාජ්‍ය. වේදේහ. එතකොට මේ රාජ්‍යයේ ඉන්නවා සේනක පුප්පුස කාවින්ද දේවින්ද. එතන දේවින්ද ඉන්නවා. දේවින්ද කියන පොරොයිදේ 4 දෙනා හරහා තමයි මේ රාජ්‍ය ගොඩ නැගෙන්නේ. එතන ඉන්නේ තණ්හාව. ඉතින් මේකට අවශ්‍යයි මුලාව සහ මෝහය කියන දෙකම. දෙපැත්තෙන් ඉන්නේ. නමුත් මොකද වෙන්නේ සමහර මේ සත්‍යයන් මම මේ කතා කරන්නේ මේ උප්පත්තිය ලැබුණ තැන නෙමෙයි මම මේ සත්‍යය කියලා කතා කරන්නේ මේ ආහාර සොයාගෙන යන සත්‍යය කියලා මම මේ කතා කරන්නේ. මේ සත්‍යය ගොඩක් ඉන්නවා මේ ලෝකයේ තුල. ඒක සත්‍යයක් නෙවෙයි. මේ ඔක්කොම මේ තමයි පංච උපාදාන ස්කන්ධය ගැන මම මේ කතා කරන්නේ. රටවැසි ඉන්නවා, රජුරු ඉන්නවා, බිසෝවරු ඉන්නවා, නෑදෑයෝ ඉන්නවා, ඔඩෝ જાති මෙතන මේ ඉන්නවා. දැන් මේ රජවරු රටවැසියෝ මේ ඔක්කොම යන ගමන තුල දැන් මුලින්ම මේ මෙතන ඉන්නේ මේ සංඥාවත් එක්ක හදාගත්තු මොකද වෙන්නේ මේ මුවාගේ ගමන අරගෙන යනවා රැවටිලා මේ මිරිගුවට. අන්න ඒ කියන්නේ මිරිගුවට මේ මුවා අහු වුණා. ඒ අසුවීම තුල මුලාවටපත් නොවි සමහර වෙලාවට මේ සත්‍යය මුලාව පාලනය කරන්න නෙවෙයි සංඥාව පාලනය කරන්න පටන් ගන්නවා. මුලාවට අහු නොවි සංඥාව පාලනය කරලා අන්න එතනට යනවා. එතන තමයි මම කියන්නේ ඉසිවරයා කියලා. ඉසිවරයා කියන තැනට එනවා. එතකොට මේ ඉසිවරයා මේ සංඥාව පාලනය කරනවා. සංඥා පාලනය කරමින් මේ ඉසිවරයා කියන ස්වභාවය ගත්තාම මේ අයට ගොඩ දේවල් කරන්න පුළුවන්. අනාගතයේ සිදුවන ස්වરૂපය පෙනෙනවා. මේ ගැන කතා කරනවා නම් ඒ කියන්නේ 이르දිමත් බව තියෙනවා. 이르දිය. ඒ පොළොවත් එක්ක නාම රූප සකස් වුණ තැන 이르දිය නැහැ. පුතේ ඒක පොළොව. හැබැයි මේ තිරිසනා නෙවෙයි. තිරිසනා පොළොව බදාගෙන හිටියට නාම රූප වලට සකස් වෙනකොට නාමයේ ක්‍රියාත්මක වෙද්දී මෙයා මේ පොළොවේ පයින් පොළොවේ හිට ගන්න තැන. නාම රූප පොළොව මත හිට ගන්නවා. හැබැයි පොළොව මත ඉන්නේ. පොළොව මත ඉන්නකොට 이르දිය නැහැ. ඉර්ධිය නැහැ. මොකද හේතුව උඩ පැන්නත් ආදිමට වැටෙනවා. උඩ පැන්නත් ආදිමට වැටෙනවා. ඉතින් මම ගියසරේ කතා කරා මේ ටික ටික එන හැටි. මේ ඉර්ධියට එනවා ටික ටික. පොඩ. ඉතින් ඊට පස්සේ
මෙන්න වෙන්නේ මොකද? දැන් මේ රූපය ඒ කියන්නේ මෙතනින් මේ සංඥාව කරන මුලාවේ සංඥාවෙන් කරන රැවටිල්ලේ මුලාවටපත් නොවි මුලාවටපත් වෙනවා නාම රූප සකස් වෙනවා. නාම රූප සකස් වෙනවා. ඒ හරහා ගමනක් යනවා. හැබැයි මේ මුලාවෙන් සහ මෝහයෙන් කියන දෙකෙන්ම තමයි මේ ගමන යන්නේ. නමුත් මෙතන 이르දිය ඉසිවරයා මේ දෙකෙන්ම අයින් වෙනවා. අයින් වෙලා. ඒක එක පැත්තකින් පලා යනවා. පලා යනවා මේක වෙන්නේ. එහෙනම් මෙයා 이르දි කාණ්ඩ ගන්නවා. කවුද මේ ඉසිවරයා? ඒතර එක පැත්තකින් මුවා අනිත් පැත්තෙන් ඉසිවරයා. එමේ ඉසිවරයාගේ ගමනක් දිගටම යනවා ඊට පස්සේ. දැන් මේ ඉසිවරයාගේ ගමන තුල එතරම් ක්‍රියාත්මක වෙනවා චිත්තය. හැබැයි සිතුවිලිවලින් තොරව. සිතුවිලින් තොරව ප්‍රභාස්වර චිත්තය මෙතන ක්‍රියාත්මක වෙනවා. නැත්තේ නැහැ. ඒ තුල මේ චිත්තය ක්‍රියාත්මක වෙනවා. ඒතර කියන්නේ එතන ස්ත්‍රී ස්වභාවයක් තියෙනවා. අන්නේ තියෙන ස්ත්‍රී ස්වභාවයක් තමයි පద్මාවතිය කියන්නේ. ඒ ස්ත්‍රී ස්වභාවය තමයි පద్මාවතිය කියන්නේ. දැන් මේ පద్මාවතිය එක අවස්ථාවක දකිනවා මේ පදුමුත්තර කියන බුදුහාමුදුරන්ගේ කාලේ මේ 이르දිමත් මෙහෙණිය යම් මෙහෙණියකට 이르දිමතුන්ගෙන් අග්‍රස්ථානය හම්බ වෙනවා. ඒක දකිනවා මේ පදුමුත්තර මේ බුදුහාමුදුරන් කාලේ හිටපු පద్මාවතී කියන රූපස්ත්‍රියෙන් අනුන වූ සිටු කුමාරිකාවක් එතකොට. දැන් මේ එතන ඉන්න ස්වභාවය මේ තියෙන්නේ. හරිද? එතකොට මෙයා මේ රජ්ජුරුවෝ කියන්නේ මේ බුදුහාමුදුරෝ හිටියේ ඒක නුවරකද මට නුවර නම් මතක නැහැ. අපි ඒක පොඩ්ඩක් බලමු. දැන් මේ ගමන දැන් ඊට පස්සේ කියලා මේ ඔන්න ප්‍රාර්ථනාවක් කරා. මෙන්න මේක ඉතාමත්ම වැදගත් තැනක්. ඒ කියන්නේ මේ අපේක්ෂාවක් තියෙන තැන. මේ ප්‍රාර්ථනාව කරන තැන. දැන් මේ ප්‍රාර්ථනාව කරන්න පුළුවන් හැමෝටම කරන්න කියන්නේ හැමෝටම මේ ප්‍රාර්ථනාව කරන්න බෑ. ඒ ප්‍රාර්ථනාව කරන්න පුළුවන් මට්ටමකට මේ පద్මාවතී හිටියා. හැබැයි හිටියේ සිටුවරයෙකුගේ බිසවක් වෙලා හිටියේ. ඒ කියන්නේ එතනට එනකොටත් මෙයා යම් ආකාරයකට 이르දියක් තිබුණා. 이르දියක් තිබුණ කෙනා තමයි 이르දිමතුන්ගෙන් අග්‍රස්ථානය ප්‍රාර්ථනා කරන්නේ. 이르දියක් නැති කෙනෙකුට කොහොමද 이르දිමතුන්ගෙන් 이르දිය තියෙන තැන අග්‍ර වෙන්නේ? එහෙනම් මෙයාට මේ පద్මාවතී එතකොට හිටියේ සිටු කුමාරිකාවක් විදියට බිසුවක් විදියට හිටියා. එයාටත් 이르දිය තිබුණා. මොකද හේතුව එයාගේ 이르දිය තමයි කුසියක් කරන්නේ නැහැ. ගොයන් හදන්නේ නැහැ. ඔක්කොම කරන්නේ සිටුවරයා ඒ අවශ්‍ය දේවල් විනාය ලව්ව යොදවලා කරවනවා. අවසානයේදී කෑම මේසයට බත් පිරාන එනවා. අන්න ඒකයි එතන තියෙන 이르දිය. ඒක 이르දිය. ඒක මම ඊතරේ ගොඩාක් විස්තර වශයෙන් ඔය ගැන කතා කරමු නිසා ආයෙ කතා කරන්නේ නැහැ. ඔන්න 이르දිය. දැන් මේ 이르දිය තමයි මේ පద్මාවතීට තියෙන්නේ. ඒක හැම සිටු විසවකටම මේ 이르දිය තියෙනවා. ඊට පස්සේ මෙයා මේ දිගටම මේ ප්‍රාර්ථනාවෙන් පස්සේ සිටු කුමාර වරුන්ගේ විසවර වෙලා දිගින් දිගටම ඉපදිලා අවසානයේදී දැන් මේ අපේක්ෂාව ප්‍රාර්ථනාව ඒ විදිහට යද්දී ඒ ප්‍රාර්ථනාව ඉටු කරගන්න යන ගමනකුත් ඒ හරහා යනවා. උදැන් මෙතන මේ බුදුන් ඉදිරියේ තමයි මේ ප්‍රාර්ථනාව කරේ. බුදුන් ඉදිරියේ ප්‍රාර්ථනාව කරලා ඉවරලා විතරක් නෙමේ දවසක් තිස්සේ දන් දුන්නා. ඒ කියන්නේ දන් දෙනවා කියලා කියන තැනදී එද්දී දාණය දෙන්න නම් ඒ කියන්නේ මේ දාන් දෙන්න පුළුවන් මේ පස්සේ විතරයි. සලායතන පත්‍ය පස්ස. සලායතන පත්‍ය පස්ස. ඒ කියන්නේ මේ මෙතනදී
මේ දාණය නැත්තම් මෙයාට පුළුවන් වුණා දාණය දෙන්න පස්සේ දන් දෙන්න පුළුවන් වුණා ප්‍රේතෙක් නොවි. ප්‍රේතෙක් නොවි. නැත්තම් සාමාන්‍යයෙන් වෙන්නේ මේ පස්සේ කියන තැනට ආවම මේ කියන්නේ මෙතනින් ඇලෙනවා. නැත්තම් ඒකට ප්‍රේත වෙනවා. ඒකට පෙරේතකමක් ඇති වෙනවා. ඒ පෙරේතකම ඇතිවීම නිසා එයාට දන් දෙන්න බෑ. ආහාරයට මේක හරි විශේෂයි. අනිත් ඉන්ද්‍රියන් වලටත් මේ ස්වභාවය තියෙනවා. ප්‍රේතෙක් වෙලා තමයි ඉස්සරහට ගමන යන්නේ. නමුත් මෙයා ප්‍රේතෙක් නොවි දන් දෙන්න පුළුවන් හැකියාව තිබුණා. මම මේ ගැන ඉදිරියේදී තව විදියක් මම මේ කතා කරනවා මේ අවස්ථාව කොහොමද එන්නේ කියලා. ඒ නිසා ඒක ඉතේ තියාගන්න ප්‍රශ්නයක් විදියට. දැන් ඔහොම ගිහිල්ලා අවසානයේදී මේ යම් අවසාන භවයේදී මොකද වුනේ මේ පద్මාවති එක සිටු පවුලක 16ක් වෙලා ඉපදුණා. දැන් මේ 16 වෙලා ඉපදුන වෙලා වුණාට පස්සේ දැන් සිටු කුමාරිකාවක් නෙවෙයි දැන් සිටු බිසවක් නෙවෙයි 16ක්. දැන් මේ 16 තුලක් ඉර්ධිය තියෙනවා. 16 කරන්නේ බිසවරුන්ට ගෙදර තියෙන ආවතේවකම් කර ඉන්න එක කරන්නේ පොඩි යම් ආකාරයකට වැඩක් කරනවා. නමුත් එතනත් කුසියක් නැහැ. සකස් කරලා නෙමෙයි ආහාර ගන්න. ඒ කියන්නේ කබලෙන්ක ආහාර කියන ස්වරූපයක් හදලා ගන්නෙ නැහැ. ඒ කියන්නේ කොටස් වෙන වශයෙන් සකස් හදලා වපුරලා ගොයන් කපලා එහෙම දෙයක් කරන්නේ නැහැ. හැබැයි එක දෙයක් කරනවා. තවම ඒ 이르දිය තියෙනවා. දැන් මේ 이르දියම මේ යන්නේ. හැබැයි එක පැත්තක මේ 이르දිය ගියාට අනිත් පැත්තේ මේ පద్මාවතීට සිද්ධ වෙනවා බුදුන් සොයා යන නැත්නම් බුද්ධත්වයේ කරා යන ගමනකුත් යන්න සිද්ධ වෙනවා. එතන මේ 이르දිය මතුන් ඉන්නේ අහසේ. 이르දිය පාන්නේ අහසේ ඉඳගෙන. පොළොවේ නෙවෙයි. පොළොවේ නෙවෙයි. එතන පොළොවට පාතියන්නේ නැහැ. පොළොවට පාතියන්නේ නැහැ. ඒ නිසා තමයි ඔය සීල රකින්න වෙලාවකත් එකතරා කියන්නේ උච්චාසයන මහාසයනා කියලා කියන්නේ ඔන්න ඔය ස්වභාවය වෙන්න ඕන. ඒ කියන්නේ මේ ඉඳගත්තාම පුටුවක මේ පොළොව කකුල් දෙක පොළොවේ ගෑවෙන්න ඕන. නමුත් මේ මම මේ කියන තැනදී මේ 이르දිය තියෙන ස්වභාවය පොළොවේ කකුල් දෙක ගෑවෙන්නේ නැහැ. එක්ක පාපිස්සක් උඩ හරි කකුල් දෙක තියාගෙන ඉන්නවා පොළොවේ නොගෑවි. අන්න 이르දිය ස්වභාවය. දැන් මේ පద్මාවතිත් එතන හිටියා. දැන් බලන්න ඊට පස්සේ මෙතනදී වෙන දේ මේ දාසියෝ තමයි මේ කුඹුරු වල ගොයන් පැහුනාම ආරක්ෂා කරන්නේ. එතකොට මේ අනිත් දාසියොත් එක්ක මේ දාසියත් මේ පద్මාවති ස්වභාව ඉපදුණු පද්මාවති ගියා පැරගින්න. දැන් මේ මෙතන විශේෂ දෙයක් තියෙනවා. දැන් මේ පැරගින්න ගියාට පස්සේ මෙයාට මෙතෙක් කාලයක් නොවිච්ච දෙයක් දැන් මේ සිද්ධ වෙනවා. ඒ තමයි මේ කුඹුරේ තියෙන වී ආහාරයට ගන්න සත්තු වෙනවා. පොළොවේ සත්තු වෙනවා, අහසෙනුත් කුරුල්ල වෙනවා. එහෙනම් මෙන්න මේක මේ හොඳ තැනක් මේ ඉදිරියට යන්න තියෙන ඉදිරියට යන ගමනේදී එක තැනක් තමයි මේ Taman ළඟට සත්තු වෙනවා. සත්‍යය. එතකන් මේ වැඩේ සිද්ධ වුණේ නෑ මේ පద్මාවතීගේ. හැබැයි Taman ළඟට මෙම සත්තු ආවට ඒ කියන්නේ මේ සත්‍යය බිහි වෙන්න යන ආරම්භක ගමනක් මෙතන තියෙන්නේ. ඒ කියන්නේ මෙතන සත්තු ඉන්න ඕන Taman ළඟ. එක සතෙන් නෙමෙයි දහස් ගණනක් සත්තු. මේ චින්තනය හරහා සිදුවෙන දෙයක් මම මේ කතා කරන්නේ. උප්පත්තිය ලැබලා. ಜಾති කියන තැනට. එන ගමන. හැබැයි මේ සත්තුන්ට එන්න දෙන්නේ නැහැ ඔක්කොම එළවනවා. කුරුල්ලෝ එළවනවා. පොළේ ගමන් එන සත්තු ඌණු මීමින්නෝ මේ හාවෝ මේ ආහාර ගන්න එන සත්තුනේ මේ ආහාර හොයාගෙන එන්නේ.
ආහාර හොයාගෙන මේ Taman ළඟ දැන් බලන්න වෙන දේ ආහාර හොයාගෙන ආවට ආහාර දෙන්නේ නැහැ ඔක්කොම එළවන දාන. ඒ කියන්නේ මේ පద్මාවතීට තවම ආහාර නැහැ. තවම ආහාර නැහැ. ඒ චරිතය තුල තියෙන අනිත් මෙතන ඉන්න ගොඩ සත්තු ස්වභාව ගොඩක් තියෙන මේ ආහාර නැහැ ඔක්කොම එළවලා දාන. හැබැයි මැරුවේ නැහැ සත්තු එළවලා දාන. ඒක තමයි මේ දාසියගේ ස්වභාවය. හැබැයි මෙන්න මෙතනදී ඊට පස්සේ යම් දෙයක් මෙයා කරා. මෙයා වී ටිකක් කඩලා අරගෙන ගෙදර අරන් ගිහිල්ලා ඒක පොරි දැද්දා. පොරි බවට පත් කරා. අන්න බලන්න ඒකත් ඉර්ධිය. එතන තියෙන්නේ ඉර්ධියමයි. ඒ පොළවේ නෑ තව. ඉර්ධිය තියෙන්නේ. ඒ කියන්නේ කෙලින්ම උෂ්ණත්වය. ඒ කියන්නේ මෙයාලට තියෙන්නේ සංඥාව විතරයි. ඒ කියන්නේ සංඥාව විල කියන්නේ ආලෝකය නෙමෙයි මේ උෂ්ණත්ව ස්වරූපය. මේ උෂ්ණත්වය සංඥාවේ ස්වරූපේ වඩාත්ම ක්‍රියාත්මක කරන තැනක්. උෂ්ණත්වය සංඥාව පාවිච්චි කරලා. එයාලට තියෙන සංඥාව විතරයි. සංඥාව. හරි මේ හැබැයි දැන් මේ ගොවිතැන ටිකට කාවා මේ කුඹුරට ගියා. හැබැයි සීතානව නෙවෙයි කුඹුරට ගියා. සත්වයේත් එළෙව්වා. නමුත් මේ උෂ්ණත්වය නැත්නම් මේ සංඥාව පාවිච්චි කරලා මේ වී ටික පොරි කරා. එහෙම නැත්නම් මෙයාට බෑ මේ වී අරගෙන කොටලා පොතු වැරලා සුද්ධ කරලා වතුරේ දාලා පොඟවලා ඊට පස්සේ ලිපේ තියලා බතක් හදාගන්න මේ දාසියට බෑ. පොරි කරා. ඉතින් මේ කාලෙත් ඉන්නවා ගොඩාක් එහෙම අය මේ බුදුන් වළඳන සොයන් ජාත සහල් දැන් මේ කාලේ මතුවලා තියෙනවා සොයන් ජාත සහල්. කෙලින්ම ආහාරයට ගන්න පුළුවන් ස්වභාවය. මෙන්න මේ ඉසිවරය කියන ස්වરૂපේ මෙන්න මේ ස්වභාවය තමයි තියෙන්නේ. සුද්ධ බුද්ධ කරලා ආහාරන්නේ නැහැ. මේක ඊටාත්ම ලාභාල අවදියක්. මේ සොයන් ජාත සහල් කියන්නේ. සත්‍යය ඉපදිලා නැහැ තව. සත්‍යය ඉපදිලාත් නැහැ. ඒ වගේ ඊටාත්ම ලාමක තනක් තමයි ඉඳලා තමයි මේ සොයන් ජාත හාල් නිෂ්පාදනය කරන්නේ සහ හදන්නේ සහ ආහාරයට ගන්න. ඉතින් දැන් මේ බලන්න මේ පොරි කියන තැන මේක පෙර මම පසුව කතා කරන්නම් ගෞතම يعني බුද්ධත්වයට පත් වුණාට පස්සේ 8 වෙනි සතියේ ආහාරයට ගත්තේ මේ විලද සහ මීතයි. ඒක වෙනම කතාවක්. දැන් මේ පත්මාවතී කියන්නේ ඉර්ධිමතුන්ගේ අග්‍රස්ථානයේ හොයාගෙන යන්නේ. දැන් මේ ඒ ගමනේ මේ යන්නේ. හැබැයි තාම ඉන්නේ සංඥාව අල්ලගෙන සංඥාවෙන් වැඩ ගන්නවා. ඒ කියන්නේ සංඥාව පාලනය කරනවා. හවුද? මේ පద్මාවතී. ඒ කියන්නේ ඉසිවරේ. මේ චින්තනයේ ඉසිවරයාගේ චින්තනයේ ස්වභාවය තමයි මේ පෙන්වන්නේ. දැන් පොරි හැදුවා. ලොකු දෙයක් කරේ හැබැයි. තවම ඉර්ධිය යන හැටි. පොරි උෂ්ණත්වය. ඊට පස්සේ පොකුරට ගිහිල්ලා මලකුත් කඩාගෙන නෙළුම් මලක් ඒක. කඩාගෙන ඇවිල්ලා ඒකත් තියා අරගෙන ආවට පස්සේ මෙන්න දැක්කා මේ ස්වභාවය දැක්කා පසේ බුදු කෙනෙක්. මේ පසේ බුදුන් වැඩ හිටියයි කියන්නේ පොඩ්ඩක් අන්න මෙන්න මේ හොඳ තැනක්. ගන්ධ මාදන නම් පර්වතයේ වසන. ගන්ධ මාදන නම් පර්වතයක මුගක් වෙලාවට මේ පසේ බුදුරු වාසය කරන්නේ මේ පර්වතවල. ගන්ධ මාදන කියන පර්වතය. මොකද්ද මේ ගන්ධ මාදන කියන පර්වතය? ගන්ධ කියන්නේ සුවඳ, නාසය. නාසයෙන් තමයි අපි මේ ගන්ධ කියන රූපය ගන්න ගන්ධ. ඒ කියන්නේ මේ පසේපුතු පහළලා තියෙන්නේ මේ සුවඳ හරහා නාසය හරහා. ඒ කියන්නේ මේ නාසයත් එළියෙන් ආපු ගන්ධය එකතුවෙන් මේ ඒකට කියන්නේ මේ
සුවඳ ඒකට කියන්නේ අස කන නාසය හා සම්බන්ධ මට මතක නැහැ මොන විඥානයද කියලා ඒකට කියන නම මතකුණු කවුරු හරි කියන්නේ අන්නේ විඥානයේ සකස් වෙලා ඒ අරහා නාම රූප සකස් වෙලා නාම රූප ගිහිල්ලා ඒ හරහා මතුණු පසේ බුදුරෙක් මේ මම පසේ බුදුර මතුවෙන්නේ කොහොමද කියලා මේක පීට පෙර ගොඩක් කියලා තියෙනවා මේ කතාව මේක අලුතෙන් අහන කෙනෙක් ඉන්නවා නම් අපි ඒක ප්‍රශ්නයක් නැහැ අපි ඉදිරියේ නැවත නැවත මේ පසේ බුදුනුගේ ස්වභාවය කතා කරනවා පසේ බුදුරෙක් කියලා කියන්නේ යම් ආකාරයකට තනක අපි කතා කරන්න ගියොත් එහෙම දීර්ඝ වශයෙන් කතා නොකරත් එහෙම ඒක මිනිස්සු වර්ධව ගන්නවා මේ අහන අය එයාද මේ පසේ බුදු කියන්නේ කියලා. නමුත් මම බාහිරෙන් අහලා තියෙන දේ විතරක් කියන්නම් මේ පසේ බුදුවරු බාහිරෙන් ඉන්ද්‍රියරා කිසි දෙයක් ගන්නෙත් නැහැ. තමන්ට කිසි දෙයක් දෙන්නත් බෑ. ඒ කියන්නේ කාගෙන්වත් කෙටියෙන් කියනවා නම් කියන්නේ කාගෙන්වත් අහලා බුදු වුණෙත් නැහැ. තව කෙනෙකුට බුදු වෙන්න හරි මතු වෙන්න හරි කිසිම දෙයක් දේශනා කරන්නෙත් නැති තැන තමයි මේ පසේ බුද්ධ කියලා කියන්නේ. මම ඒ තියෙන තැන මම පෙර කතා කරලා තිනවා ආයි පසු වෙලා කතා කරමු. ඔන්න පසේ බුදු. එතකොට මේ පසේ බුදු මොකද දේශනා කරන්නේත් නැහැ කියන්නේත් නැහැ. ඒ හැටි ඒක ස්වභාවය. ඒ පසේ බුදුන් මේ දැකලා මේ පద్මාවතිට උදව් කරන්න ඕන කියලා හිතාන පාත්‍රයත් අරගෙන ආවා. පසේ බුදුන් මේ ආව කොතනද මේ පద్මාවති නතර වෙලා හිටපු පැලට. කලතාව. එතන ඒ ඉදිරියේදී පద్මාවති පසේ බුදුන් දැකලා පසේ බුදුන්ට අර හදපු පොරි පූජා කරා. පොරි 500ක් පූජා කරලා ප්‍රාර්ථනා කරනවා මේ පොරි 500 ගානට මට දරුවන් ඉපදේවා කියලා. මේ 500ක් දරුවෝ තමයි සාමාන්‍ය උපදින්නේ ස්ත්‍රියකට. ඒ කියන්නේ හැම ස්ත්‍රියකටම 500ක් මෙතන දැන් ප්‍රාර්ථනා කරේ. ඇයි මේ පద్මාවති මෙයාට එක දරුවෙක්වත් හිටියේ නෑ මේ වෙලාවට. ඒ කියන්නේ සිතුවිලි දරුවෝ කියලා කියන්නේ සිතුවිලි පහළ වෙන්නේ නැහැ මේ 16න්ට. 16න්ට සිතුවිලි පහළ වෙන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද මේ 16 මොකද්ද කරන්නේ? වෙන කෙනෙක් ස්වාමියා කියන දේ කරන්නේ. හිතලා මතලා වැඩ කරන්නේ ඕනත් නැහැ කරන්නේත් නැහැ මේ 16. මෙන්න මෙතන විතරයි යම් ආකාරයකට ඒකට ඕන කරන ප්‍රමුඛතාවයක් ආරම්භයක් ලැබුණේ මෙන්න මේ අවස්ථාවේ සිටුවරයා කිව්වේ නැති දෙයක් තමයි මේ වෙලාවේදී මේ 16 කරේ පොරි හදලා ලෙලු මලකුත් කඩාගෙන ආවා. අන්න ඒ ටික කරේ එයාගේ උමනාවෙන්. අන්න ඒ නිසා තමයි එයාට දරුවන් ප්‍රාර්ථනා කරන්න සිද්ධ වුනේ. දරුවෝ ඕන වුනේ. දැන් පේනවද? නැත්තම් එයාට ආයේ දරුවෝ ප්‍රාර්ථනා කරන්න හේතුවක් නැහැ. දරුවන්ගේ අවශ්‍යතාවය ඇති වුණේ නැත්තම්. දැන් බොහෝ අය දන්නවා ඇති දරුවෝ ඕනේ නැහැ. දරුවෝ ඕනේ නැති අය දරුවෝ ප්‍රාර්ථනා කරන්නේ නැහැ. ඒගොල්ලෝ කරන්නේ අනුන්ගේ දරුවෝ හොරතල් කරන එක විතරයි. ඉතින් මෙතනදී මේ දරුවෝ ඕන වුණා මේ පద్මාවතියට. ඒ දරුවෝ ඕන වෙන තැනකට ආවා තමන්ගේ කාර්යයක් කරා සිටුවරයාගේ අනකින් තොරව. සිටුවරයා කියපු දෙයක් නෙවෙයි මේ කරේ. අන්න එතකට චින්තනයට අවශ්‍ය අන්න ඒකෙන් තමයි මෙයාට ඕන උනේ මේ දරුවෝ සිටුවිලි. ඒ පැහැදිලිව මම මේ කියන්න හදන දේ. ඒක හරි ලස්සන ගැඹුරු ධර්මයක් මෙතන මේ පෙන්වන්නේ. එතනදී සිටුවිල්ලේ අවශ්‍යතාවය ඇති වුණා මේ පద్මාවතියට. බොහෝ අය එතනට ඇවිල්ලා නැහැ තව. මේ තමන්ට මේ වැඩේ කරන්න ඒක කරේ ඉර්ධියක් විදිහටම තමයි කරේ. කියන්නේ ඉර්ධි පාන අයට ඒ කියන්නේ මේ ඉසිවරයන්ට සිතුවිලි නැහැ. ඉසිවරයෝ අහලා තියෙනවද මන් දන්නේ බිරින්දෑවරු ඉන්නවා ඇති නමුත් දරුවෝ නැහැ. බිරින්දෑවරු ඉන්නවද නැද්ද මම දන්නේ නැහැ ඉසිවරයන්ට. ඉසිවරයෝ කරන්නේ බිරින්දෑවරු
අතහැරලා ආරාමයකට එන එකයි කරන්නේ. ඒ ආවත් ඒ වටා ඊට පස්සේ සකස් වෙන යම් ආකාරයකට චිත්ත ස්වરૂපය මේ ඒ එකක් තමයි මේ ස්වરૂපයක් තමයි මේ පద్මාවතී කියන්නේ. හැබැයි එතනදී මේ සිතුවිල්ල කියන තැනට එදි මේ දරුවෝ තෝර වෙනවා. මෙතනදී දරුවෝ වුණා. දැන් එක දරුවෙක්වත් නැත්තම් මෙතන දරුවෝ 500ක් ඉන්න ඕන. තන මෙතන දරුවෝ 500ක් ඉන්නවා. එක්කෙනෙක් නෙවෙයි. එහෙනම් දරුවෝ 500ම ප්‍රාර්ථනා කරා. මේ පොරි ටික හාමුදුරන්ට සමාන මේ පසේ බුදුරන්ට පූජා කරලා. ඊළඟට තමන් අතේ තිබුණු මල පූජා කරා පසේ බුදුන්ට පූජා කරලා ප්‍රාර්ථනා කරා මා පොළවේ අඩිය තියෙන තන අඩියක් පාසා නෙළුම් මල් පහළ වේවා කියන. ඒ කියන්නේ එක පැත්තකින් පසේ දරුවෝ ප්‍රාර්ථනා කරනවා අනිත් පැත්තෙන් පොළවේ පාතබන්දී පොළවේ ගැටෙන්න ඉඩ දෙන්නේ නැහැ තාම. එතන නෙළුම් මල් පිපෙනවා. දැන් මේ බලන්න ප්‍රාර්ථනාවල හැටි. එතන මේ දෙපැත්තට යොමු වෙන තැනක් මෙතන. එක පැත්තක් ලෝකෝත්තර පැත්ත තියෙනවා අනිත් පැත්ත ලෞකික පැත්තක් මෙතන ක්‍රියාත්මක වෙනවා. මේ දෙකම හරහා ගමනක් යන්න ඕන ඉස්සරහට යන්න ඕන. නමුත් මෙතන තියෙනවා අපි අර කියන්නේ කන්ට්‍රඩික්ෂන් එකක් තියෙනවා කියන්නේ මේ දෙක එකවර වෙන්න බෑ. මේක වෙන්න බෑ. එහෙම දේවල් තියෙනවා. එකවර සිදු නොවන දේවල් තියෙනවා. අය මෙතන තමයි ඊට පස්සේ තන. ඒ කියන්නේ මෙන්න මෙයා දැන් ඉස්සලා ප්‍රාර්ථනා කරා දරුවෝ ඒකම මොකද්ද කරේ අර එතන අවශ්‍ය මූලික தත්ත්වය අරන් ආව තමන්ගේ උවමනාවේ යම් දෙයක් කරා මේ දාතිය ඒ ස්වභාවය තුළ මෙයාට පහළ වුණා යම් දෙයක් මෙයාගේ දැනුමක් ආවා මොකද්ද එයා මේ හිතපු තැනත් එක්ක මේ ආවේ ඒක සිතුවිල්ලක් නෙවෙයි මුලින් එන්නේ මෙයා ඉන්න තැනත් එක්ක එයා දකිනවා පතේ බුදුන් කියන්නේ කවුද කියලා එහෙනම් ඒ අසේ බුදුන් එයා දැක්ක විදිහට එයාට තේරුම් ගත්තා මේ පතේ බුදුන්ට නෙළුම් මලකින් වැඩක් නැහැ කියලා. පතේ බුදුන්ට නෙළුම් මලෙන් වැඩක් නැති බව මෙයා එයාගේ විතරට අනුව එයාට පහළ වුණා. ඒ පහළ වෙලා ඒවත් පරි මම කඩි කතා කරන්න යන්නේ නැහැ. පහළ වෙලා එයා මොකද කරේ මේ පූජා කරපු මල නැවත ආපහු ගත්තා. පොඩ්ඩක් ආපහු ගත්තා. දැන් මේ තවත් වැඩක් කරා. එයාගේම මේ දාසියෙම මේ වැඩේ කරේ. දැන් මේ පෙනෙනවද මේ ඉස්සරහට යන ගමන යන හැටි. මේ නාම රූප සකස් වෙලා හරි මොකක් හරි ක්‍රමයකින් මේ ඉස්සරහට යන ගමන සකස් වෙන හැටි පේනවද? ඒ නිසා මල ආපහු ගත්තා. මෙතනදී ආය ක්‍රියාත්මක වෙන්න පටන් ගත්තා. අන්න ආවා බාහිරෙන් ගත්තු සිතුවිල්ලක ස්වરૂපයට ආවා ඊළඟට. දැන් මේ දරුවෙ බිහි වෙන්න ඕන කරන ස්වභාවය යාළඟ මතුවෙනවා. මොකද්ද? සමාජ ධර්මයක් තියෙනවා. ඒ කියන්නේ බාහ්මන ධර්මයක් තියෙනවා. ඉන්ද්‍රියයන් වලින් ගත්තු ධර්මයක් තියෙනවා. බාහිරෙන් ගත්තු ධර්මයක් තියෙනවා. මොකද්ද? දුන් දෙයක් එයාට ඒක අවශ්‍යතාවයක් තිබුණත් නැතත් ඒක වැඩන්නේ දුන් දෙයක් ආපහු ගන්න හොඳ නෑ කියන සමාජ ධර්මයේ මෙන්න මෙතන මතුවුණා. මෙන්න මේකයි මම මේ ඉඳලා ඉඳලා කියන්නේ මේ නිවන් දකින්න මේ බ්‍රාහ්මණ ධර්මයේ වැදගත් වෙනවා කියලා. මම ඉඳලා ඉඳලාම කියන දෙයක්. මේ බ්‍රාහ්මණ ධර්මයේ අයින් වෙලා තමයි මේ පෞද්ගලික අවුරුදු 30 35 කාලය තුල නිවන් දකින්න ගියේ. පන්සිල් වැඩන්නේ නැහැ, අටසිල් වැඩන්නේ නැහැ. මල් පූජා කරාට වැඩක් නැහැ. පාත්‍රයකට දාලා පිළිමයෙන් හදපු බුදුන් ඉදිරියේ ආහාර පූජා කරාට වැඩක් නැහැ. ඔන්න ඔය විදිහේ ධර්මතාවයක් ආවා පහුගිය අවුරුදු 30 40 කාලය තුල.
මේ බ්‍රාහ්මණ ධර්මයට එරෙහි වුණා. ගොඩාක් කට්ටිය මම කියන්නේ නැහැ ඒක හරි වැරද්දක් නෙවෙයි මම මේ කියන්නේ. නමුත් මේ බ්‍රාහ්මණ ධර්මය වැදගත් වෙනවා. යම් අවස්ථාවකදී මේ බ්‍රාහ්මණ ධර්මය මතු වුණා මෙන්න මේ කාගේද? පద్මාවතීගේ. මොකද මේ බ්‍රාහ්මණ ධර්මය දුන් දෙයක් නැවත ආපහු ගන්න හොඳ නැහැ. ඒ ධර්මයේ මතුවලා අන්න එතනින් එනවා මේ සිතුවිල්ලට එන තැන මේ එන්නේ. මතුවලා මොකද කරේ? අර ගත්තු මල නැවත පසේ බුදුන්ට පූජා කරා. ඔන්න ඔය ස්වභාවය තමයි මේ හැම අවස්ථාවකදී මේ පසේ බුදුන්, පච්චේක බුදුන් මේක පෙර කතාවේ යන දෙයක් මේ කතා කරන්නේ වර්තමාන කතාව නෙවෙයි මතක තියාගන්න ඕන. මේ හැම පෙර කතාවකම මේ බෝසත්ත්වයන්ට පෙර කතාවක් මේ කියන්නේ හැම වෙලාවෙම. මේ පෙර කතාවේදී ඔන්න ඔය ස්වභාවය සිද්ධ වෙනවා. යම් තැනකදී ඒ සිද්ධ වෙන්න නම් තමන් ළඟ තියෙන්න ඕන බ්‍රාහ්මණ ධර්මයක්. මේ බ්‍රාහ්මණ ධර්මයේ එකම චින්තනය සකස් වෙලා එතනින් මතුවෙනවා කර්මය. චේතනහම් පික්කවේ කම්මං වදාමි කියන්නේ ඒක. කම්ම ස්වරූපේතර මතුවෙනවා. ධම්ම නෙවෙයි කම්ම. මේ ධම්මයේ තියෙන නිසා මේ තමයි මේ කම්ම කියන තැනට එන්නේ. මේක හරිම ගැඹුරු තැනක්. මේක එක එක්කෙනා මේ තම තමන් ඉන්න තැන අනුව මේකට දෝෂාරෝපණය කරන්න පුළුවන් මම මේ කියන දෙයට. මේක පෙනෙන්නේ නැති නිසා මේ කර්මය. මම මේ කියන්නේ මේ බාහිරින් ඔයගොල්ලෝ එක එක්කෙනා දාගත්තු කර්මය නෙවෙයි. මේ කම්ම කියන ස්වභාවය විතර තියෙනවා. කම්මස්ස කාලකෝ නැත්ති විපාකස්සක වේදකෝ කියලා කියනවා. ඒ කියන්නේ මේ කර්මය කරන්නේකුත් නැහැ, විපාක විඳින්නෙකුත් නැහැ. ඒ කියන්නේ මේක සිද්ධ වෙන්නේ මේ සතා තුල නෙවෙයි මේක සිද්ධ වෙන්නේ සතාට පෙර. සතාට පෙර සිදුවෙන දෙයක් මේක සතා නෙමෙයි මේක වෙන්නේ. ඒ කියන්නේ මෙතන මේ අභ්‍යන්තර සිදුවෙන කම්ම කියන ස්වභාවයක් තියෙනවා. මම ඒවා කමන්නේ මම කියන්නේ තමන්ගේ ධර්මයට ගැලපෙන්නේ නැතුව විරුද්ධ ප්‍රතික්ෂේප කරා හෝ ඒවා කමන්නේ නැහැ කිසිම දෙයක් නැහැ. මම ඒ කියන්නේ එකක්වත් නෙවෙයි මම මේ කියන තැන කියන්නේ මම මේ කියන්නේ. මේ කියන්නේ තථාගත වචනේ. ඉතින් ඒ කම්ම කිය නැත්තම් ඒ ආවා එතනදී මොකද්ද මේ දුන්නේ ගත්තා. අනේ එතනින් තමයි සිතුවිලි එන්නේ. මේක හැම වෙලාවෙම මේ කර්මයක් වෙන්නේ ඒකයි මේ බ්‍රාහ්මණ ධර්මය නිසා තමයි මේ වෙච්ච දේ වෙන්නේ විපාක දෙන තැන. නම් කර්මය තියෙන්නේ එතන නෙමෙයි පෙර කරන්නේ. දැන් උදාහරණයක් විදිහට ගත්තාම දැන් මගේ තිබුණා ඒ වගේ කර්ම තැන. හැබැයි කර්මය කරන තැන කරන්නේ නැහැ. මේ කරන්නේ නැතුව කරපු කර්මය ඊට පස්සේ බාර ගන්නවා. කර්ම යෝනි, කර්ම බන්දු, කර්ම පරිකරණෝ. හැබැයි අන්නේ එතකොට සතෙක් ඉන්නවා. එතකොට සතා එනවා. ඒ කර්මය කරන්නේ සතෙක් නෙවෙයි. කම්මස්ස කාරකෝ නැත්ති කරන කෙනෙක් නැහැ. දැන් මගේ තෝරා කර්මයක් සිද්ධ වුණා මම කුඩා කාලේ මම දන්නේ නැති කාලේ මම සතෙක් ලෝණ කාලේ සතෙක් වෙලා උපදිනා නැති කාලේ මම දණ්ඩි පැටව අරගෙන ගිනි අඟුරු මේකට දැම්මා. ඒක මට ඒක පස්සේ නෑ ඒ වෙලාවේදී. උඩ ගිනි අඟුරේ පෙරෙන්නේ තොංගාලේ එළියට පයින්නවා. ආයල්ලා ආය දානවා ගිනි පෙරෙන්නට. ඒක තමයි කරේ. ඒක තමයි කම්ම. හැබැයි කම්ම කරපු කෙනෙක් නෑ. නමුත් කාලයක් යනකොට මෙතන සතා මාතු වෙනකොට සතා උපදුනාට පස්සේ බාහිර බ්‍රාහ්මණ ධර්මය මතු වුණාට පස්සේ බ්‍රාහ්මණ ධර්මය කියලා දුන්නා. අන්න අර වෙලාව කරා දණ්ඩිපටේ කියන්නේ සතේ මේ සතා ගින්දර දාලා පුච්චලා මරුවා. අන්න ඒක කර්මයක් කියලා. ඒක හොඳ නැති දෙයක්. කර්මයේ පැත්තකට දානක ඒක හොඳ නැති දෙයක් කියලා. අන්න සමාජ ධර්මයක් විදිහට ආවා බ්‍රාහ්මණ ධර්මයේ වෙන ඉන්ද්‍රිය ධර්මය. අන්න ඒක මට ලොකු ප්‍රශ්නයක් වුණා. අර පద్මාවතීට වුණා වගේ. පద్මාවතී නම් මේක ආපහු පූජා කරා මල මට ඒ වෙලාවේදී ආපහු මේ දණ්ඩි පැටවුන්ට පණ දෙන්න බෑනේ. එයාලා තමයි මම ඉදිරියට ගමනක් ගියේ මේ දණ්ඩි පැටවුන්ට පණ දෙන්න.
ඒ ගමනක් ගියා. ඒ පැත්ත බලපුවම පద్මාවතීට වඩා එතන ලොකු 이르දියක් තියෙනවනේ මේ වැඩේ කරන්නේ. ලේසියට නෙමෙයි. ඒ කියන්නේ මේ 이르දිය තමයි මේ හොයාගෙන යන්නේ ඒ පැත්තකින් බලාගෙන ගියාම. ඒ කියන්නේ මේ පద్මාවතී ස්වභාවය පේනවාද මේ තමන් ළඟ ඉන්න බව. ඉතින් දැන් මේ පద్මාවතී අහපව දුන්නා ගතුරේ. හැබැයි ඒක අර මේ එහෙම නොවුණා නම් මෙතන පద్මාවතීට බෑ කවදාවත් බුදුන් දකින්න. අන්නේ බුදුන් දකින්න අවශ්‍ය දේ කරලා දෙන්නේ මේ පසේ බුදුන්. මේ කියන්නේ පච්චේක බුද්ධ. පච්චේක බුද්ධ ඒ ස්වභාවය ඇති කරලා දෙනවා. එයා වචනයක්වත් කතා කරන්නේ මුකුත් කරන්නේ පාත්‍රය අරගෙන ඉස්සරහට එන එක විතරයි කරන්නේ. ඊට පස්සේ දැන් මේක දැන් මේ ප්‍රාර්ථනාව ඉටු වෙන්නත් ඕනනේ. දැන් මේ ඉටු වෙන්නේ හැටි. ඊට පස්සේ මේ පසේ බුදුන් ගවපල්ලන්ගේ ගම්මානය කරා යන ගොපළු දරුවෝ ගොපළුන් ඉන්න අරක් බලන මිනිස්සු ඉන්න ගම්මානය කරා යනවා. ඒක තමයි ඊළඟ පියවර. ඒ කියන්නේ මේ ගවයක් ස්වරූපය. ගවයක් ස්වරූපය. ඒ කියන්නේ මෙයා හිටියේ මොන නුවරද ගන්ධ මාදක මට මතකයි කිව්වේ. අන්න ඒ නුවර අන්න ඒ පාර්වතේ තමයි මේ පසේ බුදුන් හිටියේ වැඩ හිටියේ. දැන් ඊට පස්සේ ඒකේ යනවා මේ ගොපල්ලෝ ඉන්න තැනකට දැන් ආවා. ගොපල්ලෝ ඉන්න ගම්මානය කරා දැන් යනවා. ඒ කියන්නේ මේ ගොපල්ලන්ගේ කාර්යය කියලා කියන්නේ තනකොළ ආහාරයට ගන්න එක. ඒක හරකුන්ගේ කාර්යය. ගොපල්ලන්ගේ කාර්යය වෙන්නේ තනකොළ දීලා මේ හරක් හදන එක. ඉතින් ඒ කියන්නේ එතනින් කනටත් ආවා කියන එකයි මේ කියන්නේ. ඒ කියන්නේ මේ කන ඇරුණා කියන එකයි මේ කියන්නේ කන සෝතේ ඇරුණා කියන එකයි මේ කියන්නේ. ඊට පස්සේ සෝතේ ඇරෙන්න ඕන. හැබැයි තව ඇහැරිලා නැහැ. චක්කු උඩපාදී කියන තැනට ඇවිල්ලා නැහැ. නමුත් සෝතේ ඇරිලා. සෝතේ ඇරුණා. එතනදී තමයි මේ ප්‍රාර්ථනාව ඊළඟට සම්පූර්ණ වෙන්න ගන්න. මොකද්ද? ගොපළු දරුවෝ නැත්තම් මේ ප්‍රාර්ථනා කරාට වැඩක් නැහැ. ගොපළු දරුවෝ 500ක් හම්බ වුණා මේ රාතන් මේ පසේ බුදුන්ට. ඊට පස්සේ පසේ බුදුන් මොකද කිව්වේ? පසේ බුදුන්ගෙන් ඇහුවා මේ ගොපළු දරුවෝ ඔබට ආහාර දාණය ලැබුණාද කියලා. ඊට පස්සේ කිව්වා ඔව් දාණය ලැබුණා. හැබැයි දාණය දුන්නේ මේ ස්ත්‍රියක් එයා ප්‍රාර්ථනා කරා දරුවෝ 500ක්. ඊට පස්සේ ගොපළු දරුවෝ මොකද කරේ? ඒගොල්ලන්ට තියෙන කිරි මුදෝපු කිරි ඒ ආහාර පසේ බුදුන්ට පූජා කරලා මේ අය ප්‍රාර්ථනා කරා අර පద్මාවතීගේ කුසේ උපදින්න 500 දෙනාම උපදින්න ප්‍රාර්ථනා කරා. කොහොමද ප්‍රාර්ථනා කරලා අවුරුදු 7න් හැබැයි පසේ ඔබ වහන්සේ වගේම පසේ බුදු වෙන්න ඕන කියන්නේ. පසේ බුද්ධ වෙන්න ඕන කියන්නේ. ඒතර යා අර ප්‍රාර්ථනාව ටිකක් ඉදිරියට අරන් ගියා. ඒ අරගෙන යනවා කියලා කියන්නේ ඊට වඩා දෙයක් එතන නැති නිසා ඒ කියන්නේ කෙලින්ම අවුරුදු 7න් පසේ බුදු වෙනවා. දැන් ඒකත් හරි සම්පූර්ණයි. ඒතකොට මෙන්න මේ 16 කතාව මෙතනින් ඉවරයි. ඒතකොට මේ පෙර කතාවේ ඉවරයි මෙතනින් මේ බෝධිසත්වයන්ට පෙර කතාව. ඒතකොට යට ගිය දාන බර්ණස්නුවර බෝධිසත්ව බර්ණස්නුවර බ්‍රහ්මදත්ත නම් රජ කෙනෙකු රාජ්‍ය කරන කල්ලි අපමහා බෝසතාණෝ යම් තැනක උපදිනවා. එතනට ඇවිල්ලා නෑ තාම. මෙන්න මෙතනට ඒකත් පෙර කතාව. මේ කියන්නේ සංඥාවත් එක්ක යන ගමනක් මේ තියෙන්නේ. සංඥාවත් එක්ක යන ගමන දැන් එතනින් ටික ටික ඇවිදිලා මේ නාම රූප කියන තැනට සකස් වෙලා ඉදිරියට යන්න සූදානම් වෙන ගමනක් මේ තියෙන්නේ. හැබැයි ඊළඟට මෙන්න ආයෙ උපදිනවා. ඒ කතාව ඉවරලා ඊළඟ කතාවට යනවා. දැන් මේ කතාව ටිකක් ගැඹුරු ධර්මයක්. මේක ටිකක් ඉස්සරහට යන තැනක්. ඒ කියන්නේ අපමහා බෝසතාණෝ ඕන දැන් අපි කියන්නේ තවුස්දම් රකින්නවා වනාන්තරයට වෙලා. මේ බෝසත්ත්වයෝ දැන් තවුසෙක් හැමදාම මූණකට හොදාගන්න යනවා ළඟ තියෙන පොකුණට. මේ පොකුණට යද්දී මේ පොකුණේ
දිගින් දිගටම දකිනවා පර නොවන නෙළුම් මල. ඊට පස්සේ මෙහා මේ බෝසත්ත්වෝ ගිහිල්ලා මේ ළඟට ගිහිල්ලා නෙළුම් මල කඩා ගන්නවා. නෙළුම් මල කඩාගෙන බලනකොට එයා දකිනවා මේ නෙළුම් මලේ ඉන්නවා ලස්සන දුවනියක්. ඒ කියන්නේ දරුවේ, ගැහණු දරුවේ ඉන්නවා. ඒ දරුවා අතර ගන්නවා. ඒ දරුවා අතර අරගෙන තමන්ගේ ආරාමයට අරගෙන ඇවිල්ලා ඇඳක් උඩ තියලා, බිම නෙවෙයි ඇඳක් උඩ තියලා ඇඳක් උඩ තියනවා. දැන් මේ කවුද මේ? මේ තමයි මේ පద్මාවතී. මේ පద్මයෙන් ඉපදුණු නිසා එතන තමයි නම වැටෙන්නේ පద్මාවතී කියලා. මෙන්න බෝසත්ත්ව කතාව බෝසත්ත්වයේ ළඟට ආවා. කවුද මේ පద్මාවතී? හැබැයි ඉපදුනේ නෙළුම් මලේ ඕපපාතිකව. දෙමව්පියෝ නැහැ. දෙමව්පියෝ කොහේ ඉන්නද? නාම රූප නැතිකොට. අම්මයි තාත්තයි නැහැ. තාම. ඒක සකස් වෙන්න යන ගමනේ මේ ඉස්සරහටම මේ තියෙන්නේ. ඒ කියන්නේ මේ 이르දියේ තියෙන ප්‍රබලත්වය දෙමව්පියෝ නැහැ. දෙමව්පියෝ නැතුව ඕපපාතික උපදින්නේ. මේ අය. එහෙම උපදින අය අහලා ඇති දැකලා ඇති මේ ඕපපාතික උපතක් නැහැ කියන එක මිත්‍යා දෘෂ්ටියක් විදියට යන්නේ. ඒක දකින්න නැතුවට මම දැකලායි මම මේ කතා කරන්නේ මේ ඕපපාතික උපත. ඕපපාතික ඉපදුණා. එතන ඕපපාතික ඉපදුන කෙනෙකුට කබලෙන් ආහාර නැහැ. දෙමෝපිය හරහා නාම රූප හරහා එන කබලෙන් ආහාර කොටස් වශයෙන් එන ආහාර නැහැ. දැන් මේ පద్මාවතී මේ කුඩා දරුවා මේ දියණිය දැන් හදාවඩා ගන්නවා. කවුද? තවුසා. අමුතු දෙයක් නැහැ හදාවඩා ගන්න කියලා. මේ දරුවාගේ ආහාරය වෙන්නේ ඇඟිල්ල උරා බොන එක. ඇඟිල්ලෙන් කිරියනවා. ඇඟිල්ලෙන් කිරියනවා. කිරි මතු වෙනවා, උනනවා. ඒ කිරි ආහාරයට ගන්නවා. දැන් ඇඟිල්ල උරලා තමයි මේ ආහාරයට ගන්න. දැන් ඒක බලන්න මෙතන මෙයා ගන්න මේ පద్මාවතී ගන්න ආහාරය මොනවද කියලා. Taman ළඟම තැම්පත් වෙලා තියෙන කිරි. Taman ළඟම තියෙන කිරි. තැම්පත් වෙලා තියෙන කිරි තමයි මේ ආහාරයට ගන්නෙ. මොකද්ද මේ? විඥානය. විඥානය තමයි මේ ආහාරයට ගන්නෙ. හැබැයි විඥානය විතරක් නෙවෙයි ආහාරයට ගන්නෙ. විඥානය විතරක් තමන්ම ආහාරයට ගන්නවා නම් එහෙනම් මේ වැඩෙන්න බෑනේ මේ දරුවා. මේ දරුවා එන්න වැඩෙනවා. කොහොමද මේ වැඩෙන්නේ? මේ දරුවා ඊට අමතරව තව ආහාර දෙකක් ගන්නවා. ඒ තමයි පස්ස සහ මනෝ සංචේතන. මේ පස්සේ සිද්ධ වෙනවා මේ ඇඟිල්ල ස්පර්ශ වෙනකොට. ඒක කය හරහා සිද්ධ වෙනවා. ශරීරය හරහා සිද්ධ වෙනවා. පස්සේ ඊට පස්සේ ඒකම මනෝ සංචේතන දැන් ඇති වෙනවා මෙයාගේ ටික ටික එකවර නෙමෙයි. පොඩ පොඩ ඇති වෙනවා මනෝ සංචේතන. එහෙනම් මෙන්න මේ තුන මනෝ සංචේතන එන්නේ ක්‍රියාකාරීත්වය වැඩි වෙනවා පොඩ පොඩ. ඒක තමයි විය යුතු දේ. ඒක අපේ කබලික ආහාර නැහැ. කබලික ආහාර නැහැ. කබලික ආහාර නැහැ. නමුත් මේ මෙතන සිද්ධ වෙන්නේ පස්ස මනෝ සංචේතන විඥාන කියන ආහාර තුන ආහාරට ගනිමින් මේ පద్මාවතී වැඩෙනවා. මේ ලයන් මදුක කියන්නේ මම දන්නේ නැහැ මම හිතන්නේ අලුත්. ඒක මේ පොඩ්ඩක් මයික් ඕෆ් කරන්න පුළුවන්ද පොඩ්ඩක්? හරි. මයික් ඕෆ් කරන්න. නැත්නම් සද්ද දිගට මෙතන එකයි. හරි. දැන් මේ ළඟ හැදලා වැටෙනවා. දැන් මේ දරුවා එන්න ලොකු වෙනවා. ලොකු වෙනවා. උස්මහත් වෙනවා. හැබැයි දෙමව්පියන්ගෙන් තොරව හැදෙන්නේ තාපසයා ළඟ. මේ ඇතුලේ කතාන්දර පාන හැදෙන්නේ වනාන්තරයේ ඇතුලේ. එළිය නුවර නෙවෙයි. වනාන්තරයේ ඇතුලේ. මේ දේ ඔක්කොම සිද්ධ වෙන්නේ. දැන් ඔන්න මෙහෙම වෙනකොට මෙන්න ඊළඟට අවශ්‍ය කරන ඕන කරන තැන ඊළඟ තැන වැද්දා. මේ වැද්දා දඩේන යනවා. සත්තු හොයාගෙන යන්නේ.
හැබැයි සතා හොයා ගන්නවා, සතා අල්ලා ගන්නවා, සතා මරලා සතාගේ ආහාරයට ගන්නවා. මේ තව අවස්ථාවක් මේ. සතා හොයා ගන්නවා, සතා එළවන්නේ නැහැ. සතා අල්ලා ගන්නවා උගුල් අටවලා. ඔය සම්බන්ධව ඊළඟ දවසේ කතා කරන්න කේමා බිසව ගැන කතාව මතක් වෙනකොට එතන සිදුවෙන ක්‍රියාකාරීත්වය ලක්ෂණ දෙයක් වෙනවා. දැන් මේ වැද්දා සතු අල්ලනවා, මරාගෙන කනවා. ඒ කියන්නේ මේ සතාගෙන් ජීවත් වෙනවා. ඒ තමන් තුල පැත්තෙන් අරලා බැලුවොත් මේ පංච බඹයක් පමණ මේ ශරීරය තුල විවිධ සත්තු ඉන්නවා. නෑදෑයෙක් ඉන්නවා. අම්මා තාත්තත් ඉන්නවා. විවිධ ආකාරයේ සත්තු ඉන්නවා. මේ වැද්දා කරන්නේ හැම මාර්ගයකම චිත්ත වීදි දිගේ හැමතැනම ගමන් කරලා විශේෂයෙන්ම යන්නේ කැලේට. කැලේට ගිහිල්ලා මේ සත්තු හොයාගෙන සත්තු දඩයන් කරලා මේ සත්තු මරාගෙන කනවා, ආහාරයට ගන්නවා. ඒ සතු මරාගෙන ආහාරයට ගැනීමෙන් තමයි මේ වැද්දා ජීවත් වෙන්නේ. මේ තමන් තුළම ඉන්න වැද්දා බලන්න. තමන් ළඟම ඉන්න සතා බලන්න. සත්‍යය උපදින තැන බලන්න. ජාති, ජරා, මරණ. ඔය පටිච්චසමුප්පාදය බලන්න. මේ සතා ඉපදුනාට පස්සේ නැත්නම් යටිච්ච සත්තු ටික මරාගෙන කන හැටි බලන්න. මම පෙන්නන්නම් මේ කේමා බිස කරපු හැටි ඊළඟ දවසේ. හරි ඊට පස්සේ දවසක මම මේ කතා කරන්නේ කවුද මේ පద్මාවතී ගැන. මේ අහසේ හිටපු කෙනා ගැන මම මේ කතා කරන්නේ. ඒ කියන්නේ ඊශ්වරයේ ස්වභාවය මේ පෙන්නන්නේ එතන තියෙන චින්තන ස්වරූපය. ඉතින් දැන් මොකද වුනේ? මේ වැද්දා ඇවිදilla කැලේ හොයාගෙන යනකොට ලස්සන ගීරාවයක් ඇහෙනවා. ඒ කියන්නේ වැද්දාට මේක විශේෂ දෙයක් දැන්. මේ බලන්න මේ රස ඊට පස්සේ වෙනස් වෙන්නේ නැහැටි. ගීරාවයක් ඇහෙනවා, ලස්සන ගීරාවයක්. ඒක ආන්න ඒකට වශී වෙනවා. පස්සේ බලන මේ කවුද කියපුවම ලස්සන කාන්තාවක් ඉන්නවා, රූපශ්‍රීයෙන් අනුන වූ කාන්තාවක් ඉන්නවා. හැබැයි මේ වැද්දා මෙයාට විදින්නේ නැහැ. ආන් බලන්න වෙච්ච වෙනස. අන්නේ වෙනසට එන්නවා මේ සත්තු අල්ලගෙන මරා කන අවස්ථාව වෙනස් වෙන තැන වැද්දාගේ. එතන වෙනස් වුණා. එහෙනම් දැන් බලන්න. දැන් ඊට පස්සේ වෙනස් වෙනා මේ තැන. දැන් මේ සූපස්ත්‍රිය ලස්සන කාන්තාවක්. හැබැයි මේ කාන්තාවගේ සූපස්ත්‍රිය විඳින්න බෑ මේ වැද්දට. නැත්තම් ආස්වාදේ ගන්න බෑ මේ වැද්දට. ඇයි? මේ වැද්දා ළඟ නෑ තණ්හාව. ඒ කියන්නේ රජ්ජුරුව නෑ. තණ්හාව නැතුව මම කේමදේශයේ කතාව ඊළඟ දවස් ඉදිරියේ කතාවේ මේ ලස්සනට පෙන්නන්නම් මේ තණ්හාව නැති වුණා වෙන දේ. මේ තණ්හාව නැති නිසා තමයි මේ සත්තු මරාගෙන කන්නේ. තණ්හාව තිබුණා නම් සත්තු මරාගෙන කන්න ඕනේ නැහැ. ඉදිරියේ පෙන්නන්නම් මේ වෙන දේ ලස්සන කතාවක්. එනම් මෙයා දැන් පොඩ්ඩක් ආවා හැබැයි මෙයා මේ රූපස්යෙන් අනුන වූ දැක්ක කාන්තාව දැක්කා ඒක බාහිර ලස්සන දැක්කා නමුත් මොකද වුනේ මෙයාට මේ ඒතරින් ඵලයක් නැහැ ප්‍රයෝජනයක් නැහැ හේතුව තණ්හාව නැති නිසා ඒ නිසා මෙයා අහපෝ යනවා දැන් එළියට නුවරට යනවා මේ රජ්ජුරුව හොයාගෙන යන්නේ හැබැයි යද්දි කොළ යතු කඩා දාලා යන්නේ මාර්ගය හොයාගන්න නැවත ආපහු වෙන්න ඕන නිසා. ඒ කියන්නේ මේ තණ්හාව නැති නිසා මේ පద్මාවතීගෙන් වැඩක් නැහැ වැද්දට. ඒ නිසා රජුර හොයාගෙන ගිහිල්ලා කියනවා රජ මාලිගාවට ගිහිල්ලා කියනවා මෙන්න මෙහෙම කෙනෙක් මම දැක්කා කැලේ ඉන්නකොට ලස්සන කාන්තාවක් වර්ණනා කරන්න පටන් ගත්තට පස්සේ රජුරට සිනහ වුණා. සිනහ ගියා පහළ වුණා. මොකද මේ රජුර ළඟ ඉන්න බිසවරු 500ක්. රජුරුවන් ඉන්න බිසවරු 500ක්. ඒ කියන්නේ මේ හැම රූපශ්‍රීයක්ම මේ රජුරුවන්ගේ බිසවරුන්ගේ තියෙනවා. එහෙනම් මීටත් වඩා තව රූපශ්‍රීය තියෙන කාන්තාවක් කොහෙද මේ නුවර කොහෙද මේ ඉන්නේ? ඉන්න බෑ. ඒ නිසා
එයා සිනා පහල කරලා මේ බිසෝරු 500ම ගෙන්නලා අහනවා මෙන්න මේ දිහා බලන්න මේ මගේ බිසෝරුන්ගෙන් කවුරු වගේ කෙනෙක්ද මේ කියලා. ඊට පස්සේ එයා සමාවෙන්න කියලා අවඥාවට ලක් කරලා කියනවා මේ එක 500 මෙතනවත් කිසිම තැනක නැහැ. මේ මම දැකපු ස්ත්‍රිය තරම් ලස්සන කාන්තාව. ඒක අවඥාවට ලක් කරලා ඒක කිව්වේ ඒකෙන් මේ රජුරෝ තවත් ලැජ්ජාවටපත් වුණා. දැන් මේ බලන්න මේ රජුරෝ මේ තණ්හාව. ඒ කියන්නේ මේ එච්චර 500ක් මේ බිසෝරු ඉදියත් ඒ තවම හරියට නියම මේ රූපස්යෙන් අනුන වූ බිසව ලැබිලා නැහැ. එහෙනම් මොකද කට්ටිය යුද සේනාවත් එක්ක මේ කැලේට ගියා මේ කුමාරිකාව ලබා ගන්න පద్මාවති. ඒ ගියාට පස්සේ මොකද කියලා ඇහුවා අර තාපසයා. ඊට පස්සේ තාපසයාට සිද්ධිය කිව්වහම මේ කුමාරිකාව ලබා ගන්නයි මම ආව කිව්වහම ස්ත්‍රීන් සමග ආශ්‍රය එච්චර හොඳ දෙයක් නෙමෙයි පරිස්සමෙන් ආශ්‍රය කරන්න කියලා උපදේශයකුත් දීලා ඊට පස්සේ පద్මාවතිට කියනවා දුවනිය ඔබ දැන් පුරුෂයෙක් එක්ක යන්න කාලය හරි. පුරුෂයෙක් එක්ක යන්න කාලය හරි. ඒක වෙන්න ඕන දෙයක් නැතුව බෑ. පුරුෂයෙක් එක්ක යන්න කාලය පුරුෂයා දෘෂ්ටි යන්න කාලය හරි. ඒ නිසා ඔබ මේ රජුරුවත් එක්ක යන්න කියලා රජුරවන්ට බාර දුන්නා මේ පద్මාවති. ඊට පස්සේ රජුරෝ මාලිගාවට මේ පద్මාවති එක්ක ගිහිල්ලා මේ බිසවුරුන්ගේ අග්‍රස්ථානය දුන්නා. දීලා අගබිසව කරගත්තා. ඒ කියන්නේ මේ එටිසලා මේ 500ක් හිටියත් මේ රජුරවන්ට අගබිසවක් ඉඳලා නැහැ. මේ අගබිසව කියන එක හරි විශේෂ තැනක්. දැන් ඕන තරම් බිසවුරු ඉන්න පුළුවන්. නමුත් උත්සවයකට එක්ක යන්නේ අගබිසව. අනිත් බිසවුන්ගේ තියෙන්නේ වෙනස් ස්වභාවයක්. මම ඒවා දැන් කතා කරන්න කැමති නැහැ වැඩි අපිට ඕනේ නැහැ. ඒ නිසා මේ අගබිසව කරගත්තට අනිත් බිසවුරු ඒකට ඊර්ෂ්‍යා කරා. ඒ නිසා ඒගොල්ලෝ උත්සාහ කරා හැම වෙලාවෙම මේ මේ පద్මාවතිය මාලිගාවෙන් පන්නන්න. මොකද ඒක හේතුවක් තමයි දැන් මේ පద్මාවතිගේ පෙර ප්‍රාර්ථනාවක් තිබුණා පොළවේ තබන අඩියක් පාසා නෙළුම් මල් පූදින්න ඕන කියලා. දැන් මේ පద్මාවති පොළවේ අඩිය තියෙනකොට නෙළුම් මල් පසු වෙනවා. අඩිය පොළව කකුල නෙළුම් මලෙන් බාර ගන්නවා. පොළවේ පහ තබන්න බෑ. මෙයා තවම ඉන්නේ අහසේ. ඒ කියන්නේ ඉර්ධිය ස්වභාවය තියෙනවා. ඉර්ධිය තුල ඉන්නේ. ඒ නිසා පොළවේ තවම පහ තබන්නේ නැහැ. කියන්නේ පොළොවට පහ තබන තාක්කල් ඒ කියන්නේ ඒක නෙළුම් මල හදලා ගත්තු සමාට ගොඩාක් අය ඉන්නේ මේ පාපිස්ස මත. පාපිස්ස මත මේක ඉන්න තාක්කල් මේ ඉස්සරහට යන්න බෑ. දැන් ඒක තමයි මේ පద్මාවතියත් මේ වෙලා තියෙන්නේ පොළොවේ තබන අඩියක් පාසා නෙළුම් මල් පූදිනවා. එතකොට අනිත් පිසෝරු කියනවා මේ නම් මේ මනුෂ්‍ය දුවක් නොවේ කියන. අත්ත කතාව. මනුෂ්‍ය දුවක් නෙවෙයි. මේ නම් යක්ෂණියක්. ඒ නිසා රජුරවන්ට කියනවා මෙයා අයින් කරන්න කියනවා. හැබැයි රජුරෝ කියන ඒවා අහන්නේ නැහැ. කියක් අහන්නේ නැහැ. මෙයාම අගබිසව කරගෙන ඉන්නවා. ඔන්න එතකොට මේ දරුවෙක් උපදින්න අවස්ථාව සූදානම වෙනවා මේ පద్මාවතියට. ඒ කියන්නේ පිළිසිඳ ගැනීමක් සිද්ධ වෙනවා. අන්නේ පිළිසිඳ ගැනීම සිද්ධ වෙනකොට මොකද වෙන්නේ? රජුරවන්ට යන්න සිද්ධ වෙනවා මේ පොළවේ යම් තැනක නුවරක ඇතිවිච්ච කැරල්ලක් මැඩපවත්වන්න. මෙන්න මේකත් හරි විශේෂ තැනක්. මොකද්ද? මේ පොළොව ආරක්ෂා කරගන්න. දැන් මට මතකයි දුමින්ද තමයි ඔය කතාව මට ඉස්සෙල්ලා මේ මතු කරලා දුන්නේ මේතර මේ වෙන දේ. දැන් මේ දරුවෙක් උපදින්න නම් මේ දරුවන්ට උපදින්න තැනක් තියෙන්න ඕන. මේ දරුවන්ට අවශ්‍ය තැනක් තියෙන්න ඕන. ඒ කියන්නේ පොළොවක් තියෙන්න ඕන. දරුවෙක් හැබෑනම් එහෙනම් මේ අවශ්‍ය පොළොව නැත්නම් මේ රූපය ඒක සතුරා විසින් ආක්‍රමණය කරනවා දැන් මෙතනදී.
ඇයි ඒක හේතුව? ඒක තමයි මේ හේතුව. මොකද මේ පద్මාවතිය කියලා කියන්නේ මනුස්ස දුවක් නෙවෙයිනේ. මනුස්ස දුවක් නෙවෙයි. එහෙනම් මේ දරුවෝ උපදින දරුවන්ට දැන් මේ පොළොව නැතුව යන්න එන්නේ. ඇයි ඒකට හේතුව? අනිත් පැත්තෙන් මේ මෙතන ප්‍රාර්ථනා කරේ ගොපළු දරුවෝ ප්‍රාර්ථනා කරේ මොකද්ද මේ පසේ පුදු වෙන්න. මේ පසේ පුදුන්ට පොළොවක් නැහැ. ඒ මොකද හේතුව මේ පසේ පුදුරු ඉන්නේ පංච උපාදානස්කන්ධයෙන් අයින් වෙලා. ඒකයි මේගොල්ලෝ මේ පර්වතයක ඉන්නවා කියන එකේ තේරුම. ඒක හරි ගැඹුරු තැනක් තියෙන්නේ. ඒක අපි මම පසු වෙලා කතා කරන්නම් මේ පසු පුදුන්ගේ ස්වરૂපය. උපාදානයක අල්ලගත්තු තැනක් නැහැ. ඒ නිසායි මේ අය එළියෙන් ගත්තු දෙයක් නැහැ කියලා කියන්නේ. අහගත්තු දෙයක් නැහැ කියන්නේ ඒකයි. දෙන්න පුළුවන් දෙයක්වත් නැහැ කියලා කියන්නේ ඒකයි. පසේ පුදුමගේ ස්වરૂපය. අන්නේ ස්වરૂපය මෙතන මතුවෙන නිසා අර පැත්තෙන් සතුරු ආක්‍රමණය කරනවා. එහෙනම් මේ පැත්තෙන් සිද්ධ වෙනවා රජුරවන්ට මේ සතුරු ආක්‍රමණය නිදහස් කරන්න. අගෙන් ආක්‍රමණය නිදහස් කරන්න රජුරවන්ට යන්න සිද්ධ වෙනවා. සතුරා මඩින්න. මේ පොළොව ආරක්ෂා කරගන්න. දැන් ඕක තමයි මම මේ කිව්වේ කවුද අර කතාවේදී මොකද්ද මේ ආලෝකෝදපාදී චිත්‍රපටයේ තියෙන රජුරුවන්ගේ නම මොකද්ද? වලගම්බා රජුරුව. වලගම්බා රජුරුවන්ට ඕන උනේ නැහැ තමන්ගේ පොළොව ආරක්ෂා කරගන්න. ඇයි මේ රජුරුවගේ පොළොව නෙවෙයි. ඉර්ධියත් එක්ක ආපු පොළොවෙන් අයින් වෙලා ඉසිවරෙක් විදියට හිටියේ. ඉසිවරෙක් විදියට හිටියේ. පොළොව ඕනුනේ නෑ මේ රජුවන්ට. හැබැයි මේ පොළොව නැතුව ඉදිරියට ගමනක් යන්න බෑ. Tamange නුවර නැත්නම් රාජ්‍ය හැබැයි නම් එතන පොළොවක් තියෙන්න ඕන. අන්න ඒකට උදව් කරේ මේ තිස්ස තමයි උදව් කරේ. තිස්ස කියන හාමුදුරුවෝ ප්‍රබල හාමුදුරුවම මේ හාමුදුරුවෝ එතෙන් පස්සේ එක ප්‍රාර්ථනාවක් කරන්නත් හේතු වුණා ඉදිරියේදී වෙච්ච දේවල් එක ඒ කියන්නේ නැවතත් සිවුරක් දාගන්නේ නැහැ කියන තැනට ආවා. ප්‍රාර්ථනාවක් විදිහට ආවා විවිධ හේතු නිසා තිස්ස එයා ගැන දන්න එතන මේ කියනවා නම් ඒවා හොයාගන්න පුළුවන් ඒ ස්වභාවය. ඉතින් දැන් කොහොම හරි මෙතන උනේ ඒ වලගම්ම රජුන්ට තුනේ ඒ තමයි. හැබැයි මේ රජුරෝ මේ පොළොව ආරක්ෂා කරගන්න ඉස්සරහට මේ යුද්ධයට ගියා. අනේ යුද්ධයට යනකොට යද්දී මේ පద్මාවති අනිත් දිසවුන්ට බාර දීලා ගියා. මොකද දැන් දරුවෙක් ලැබෙන්න ආසන්නයි. හැබැයි මේ යුද්ධයට යන අතරතුර ගියාට පස්සේ මේ පద్මාවතිට දරුවෙක් හම්බෙන්න දරුවා හම්බෙන්න විලිරුදාව ඇති වුණා. එතකොට අනිත් විසවරු මොකද කරේ? එක ගානු කෙනෙකුට අල්ලස් දීලා කිව්වා ඔබ ගිහිල්ලා දරුවා වැදුනාට පස්සේ දරුවා ගන්න. හැබැයි දරුවා අරගෙන දරුවා අපිට බාර දෙන්න දීලා එතන ලේට අවුරුණු ලී කැබල්ලක් තියන්න කියලා. ඉතින් ඒ අල්ලස් ගතු මේ ඒ ගැහණියත් වින්නපු ගැහණියනේ එතකොට වින්නපු මාතාවනේ කරේ ඒ වැඩේමයි කරේ. හැබැයි එක දරුවෙක් නෙමෙයි දරුවෝ 500ක් ඉපදුනා. හැබැයි ඒ දරුවෝ 500ගෙම නම් සටහන් වෙලා ඉපදුනේ. අනේක ලස්සන තනක් ඔය නම කොටලා ඉපදුනේ. මට මතක නෑ දැන් නම් ටික 500ගෙම නම් කොටලා ඉපදුනා. හරි ඉපදිනාට පස්සේ මේ දරුවෝ ටික මේ හංගගත්තා. බිසෝරු 500 දරුවෝ 500 හංගගත්තා. ඒ වෙනුවට එතන ලී කොටයක් තිබ්බා. ලේට අවුරුණු. ඊට පස්සේ පద్මාවතිට ඔච්චර කරන්න පටන් ගත්තා. ඔබ බීකරේ මේ ලී කොටයක් නේ කියලා. ඔන්න බලන්න ඊට පස්සේ එන හැටි. ඒ කියන්නේ මේ පద్මාවතිට හැකියාවක් නෑ තාම දරුවෙක් බී කරන්න. හැබැයි මේ ලී කොටයක් ඉපදුණු බී කරා කියලා දැනගත්තට පස්සේ මෙයාට ලැජ්ජාව ඇති වුණා. මෙන්න මතුවෙනවා දැන් අතුලාන්තයේ තියෙන යම් යම් ආකාරයේ තියෙන කෙලෙස් නාම රූප හරහා මතුවෙනවා. ඉතින් ඒ හරහා මතුවෙන ලැජ්ජාව මතුවලා අඩන්න පටන් ගත්තා. දැන් මේ බලන්න මේ තමන් ළඟ මේ පංච උපාදානස්කන්ධය හරිය නැත්නම් මේ තමන් ළඟ තියෙන කෙලෙස් හරිය මේ
මේ පර්වතය එහෙම නැත්නම් මේ පංච උපාදානස්කන්ධේ සකස් වෙන ආකාරය. ක්‍රියාත්මක වෙන ආකාරය දැන් පේනවද? අර ඉර්ධි අර්ථයෙන් ප්‍රාර්ථනා කරා නමුත් අනිත් පැත්තේ මොකද වුනේ? අය පසේ බුදුන්ට දුන්නු මල ආපසු ගත්තා. අන්න බ්‍රාහ්මණ ධර්මයේ උදව් වෙන හැටි බලන්න. මේ ගමනට මේ බ්‍රාහ්මණයන්ගේ ධර්මය වැඩක් නැහැ කියන අය දැන් මේක හොඳ පාඩමක්. මම මේ කියන දේ. ඒකනේ තමයි බ්‍රාහ්මණ ධර්මයේ මතු උනේ. බ්‍රාහ්මණ ධර්මයේ උදව් උනේ. අන්න එතන. පස්සේ රාජ්‍යරෝ යුද්ධේ ජයගෙන ආවා. යුද්ධේ ජයගත්තා. ආවට පස්සේ මාලිගාවට එන්නත් ඉස්සෙල්ලා මම පිසෝරු කිව්වා මෙන්න ඔබේ මම කොච්චර කිව්වද ඔබතුමා ඇහුවේ නෑ. මෙන්න ඔබේ බිරිඳ එයා යක්ෂණියක් මේ මිනිස්සුවක් නෙවෙයි. මෙන්න බිහි කරලා තියෙන ලී කොටයක් කියලා. රජුලට හොඳට තරහක් ගියා. එයා ඒක දැකලා එහෙනම් මොකද කරේ මේ පద్මාවතීව එළෙව්වා මාලිගාවෙන් එළියට. දැන් තවදුරටත් මේ පద్මාවතීට බෑ පොළවේ පා නොතබා ඉන්න. මොකද හේතුව මෙයා ඇඬුවා. ඔන්න ඔය අඬන්න බැරිකම තමයි තව කියන්නේ මේ පොළොවට පා තබන්න නම් අඬන්න ඕන. ශෝකයට ආවා. ශෝක පරිදේව දුක්ඛ දෝමනසට ආවා. උප්පත්තිය ලැබුවා. ඉතින් ගාථායට ওই අවස්ථා එනවා එහෙන්නේ. අය ආවට ආයේ ඒවා සකස් කරගන්නවා මේ ඉසිවරු. ආයේ අවසානයේදී නෙළුම් මලම උඩ පාත බාගෙන ඉඳ තමයි හදන්නේ. කරන්න දෙයක් නැහැ. නමුත් මේ පద్මාවතී එතන වෙනස් වුණා. පద్මාවතී දැන් අඩිය තියෙන තැන් වල දැන් නෙළුම් මල් නැහැ. නෙළුම් මල ඉවරයි. දැන් පොළවේ අඩිය තියෙනවා. බලන්න ආපු තැන කවදා හරි දවසක බුදුන් දකින්න යනවා නම් මේ පොළවේ අඩිය තියන්න ඕන. ඒ කියන්නේ ඒකයි මේ මහා උච්චාසයන මහා කායනා වේරමණී සික්ඛාපදං සමාදයාමි කියලා සඳහන් වෙන තැන පෙන්වන්නේ මේ පොළවේ කකුල ගෑවෙන්න ඕන. ඒ කියන්නේ මේ රූප ස්වභාවය මම මේ කතා කරන්නේ. Taman තුලම සිදුවන කතාව මේ පෙන්වන්නේ. දැන් රජුරෝ මෙයා ගිහිල්ලා මේ පద్මාවතී දැන් නුවර වීදි ටිකේ යනවා දැන්. වීදි ටිකේ යනවා. ඒ කියන්නේ චිත්ත වීදි ටිකේ ගමන් කරනවා දැන්. ගමන් කරද්දී එක්තරා මහල්ලා මේ දරුවා දැකලා නැත්නම් මේ බීසව දැකලා කවුද කියලා දන්නේ නැහැ. තමන්ගේ ගෙදරට ගෙන්නගෙන එයාට කෑම දෙන්න ගත්තා. හරි. දැන් මේ බිසවුරුන්ටත් මේ දරුවෝ ටික හංගගත්තාට මේ දරුවෝ කිරි උරා බීමෙන් මේ පෝෂණය වෙන්නේ. නමුත් මේ දරුවෝ උපපාතික නොවේද? එනිසා මේ දිගටම හදාවදා ගන්න බෑ මේ බිසවුරුන්ට මේ දරුවෝ. එනිසා මොකද කරේ පාත්‍ර 500ක මේ දරුවෝ ටික දාලා ගඟට අරන් ගිහලා පාකල ඇරියා. ඊට පස්සේ එදාම හවස රජුරුවත් එක්ක යනවා දිය ක්‍රීඩා කරන්න. හැබැයි ඒ ආ ගියාට මොකද වුනේ මේ බිසවුරු නොහිතපු දෙයක් සිද්ධ වෙලා තියෙනවා. මේ එක පාත්‍රයක්වත් ගඟ දිගේ පහළට පාවෙලා ගිහිල්ලා නැහැ. ඔක්කොම රැඳිලා. ඒ කියන්නේ මේ දරුවන්ට තවම මේ ඉන්න තැන ඒකයි මේ පෙන්වන්නේ තවම මේ මෝහ ගඟේ පාවෙලා යන තැනටවත් ඇවිල්ලා නැහැ. ඒකයි. ඉතින් ඔක්කොම රැඳිලා යන්නේ නැහැ ගලාගෙන. පස්සේ රජුරෝ බැලුවා මොනවද මේ තියෙන්නේ කියලා බලලා එක ගෙන්නගත්ත බලපුවම මේ එක පාත්‍රයේ තුල එක දරුවා බැගින් ඉන්නවා. ඒකේ නම් කොටලා තියෙන නිසා රජුරෝ දැනගත්තා කවුද මේ දරුවෝ කියලා. රජුරෝ දැනගත්තා මෙතන වෙච්ච දේ මොකද්ද කියලා. හිතුන දේ දැනගත්තා. රජුරෝ හොඳටම කෝපාවිෂ්ඨ වෙලා එක පැත්තකින් අනිත් පැත්තෙන් සෑහෙන මේ කෙලස් බාන එක පැත්තකින් මතුවෙන එක පැත්තෙන් කෝපය මතුවෙනවා. රජුරවන්ට මතුවෙලා ආයේ දැන් දරුවෝ ටික ගෙන්නගෙන අනබෙරයක් ගහලා යවුවා මේ පద్මාවතී දන්න කෙනෙක් දෙනවා නම් මේ මසුරන් වලින් සල්ලි දෙනවයි කියලා. මේක ඇහුණාට පස්සේ පద్මාවතීට මේක ඇහුණා. පద్මාවතී එයා හදා බඩා ගන්න එයාගේ අම්මට අර මෑලි මවට කිව්වා ඔබ මේ දරුවෝ හොයලා දෙන්නම් කියලා කියන්නේ මේ සල්ලි බාර ගන්න කියලා. කියන්නේ කහවණු බාර ගන්න කියලා. මෑලි ඒ විදිහටම කරා.
බලලා ඊට පස්සේ මේ රාජපුරුෂය ආවට පස්සේ මේ පద్මාවති නහවලා පිරිදු වෙලා මාලිගාවට එක්ක ගියා. දැන් අර නෙළුම් මල් පිපෙන කතාව ඔක්කොම ඉවරයි. දැන් මේ සාමාන්‍ය දැන් ඔන්න බිසව. ඊට පස්සේ අනිත් බිසවරු මෙයාගේ දාසිකමට පත් කෙරුවා. ඊට පස්සේ දාසිය බවට පත් කරා මේ දරුණක් විදියට. මොකද ඒගොල්ලෝ නරක වැඩන්නේ කරේ කියලා. ඊට පස්සේ පద్මාවතී කිව්වා එහෙනම් ඒකත් අඬබෙර ගහනම ඒක දැනුම් දෙන්න කියලා. ඊට පස්සේ ඒ විදිහට දැනුම් දුන්නා. මේ නුවර රටවැසියන්ට. ඊට පස්සේ පద్මාවතී කරේ මොකද? මේ අයට සමාව දුන්නා. දැන් මේක හොඳ ලක්ෂණයක් කියලා කියනවා. ඉතින් අත්ත කතාව. නමුත් මෙතන ඇතුළෙන් සිදුන කතාව මේ පෙන්වන්නේ එතනදී යාර පద్මාවතී දැන් මේ ඔක්කොම දකිනවා. පద్මාවතී දකිනවා මෙන්න මේ විසවුරු කරේ Tamanට උදව්වක් කියලා. දැන් ඒ ස්වභාවය Tamanට උනත් ඕන්ලාට මේ පෙනෙනවා. දැන් සමහරලාට අපේ මිනිස්සු ඔයාලට ඕනම කෙනෙකුට මේ ධර්මය අහන කෙනෙකුට උනත් සමහරලාට පේනවා මේ අපිට අවඩක් කරනවා කියලා. සමහර අවස්ථාවල බොහෝලාට සතුරු පවා. නමුත් යම් අවස්ථාවකදී ඊළඟ පස්සේ පේනවා ගන්නවා නම් මේ අවඩක් නෙමෙයි කරලා තිබුණේ Tamanට වැඩදායක දෙයක් කියලා. අන්න එහෙනම් ඒ කියන්නේ Tamanගේ භවය වෙනස් වෙලා ඉදිරියට ගියාම තමයි ඒක පෙනෙන්නේ. ඒ කියන්නේ මේ පద్මාවතීට අඬන්න සිද්ධ වුණේ මේ බිසවුරු කරපු මේ වැඩේ නිසා. නැත්තම් මේ බිසවුරු මෙයාට මේ ශෝකයක් ඇති වෙන්නේ නැහැ. මේ පద్මාවතීට ශෝකය ඇති වුණේ මේ දරුවෝ නැති නිසා නෙවෙයි. දරුවෝ නැතිච්ච බව දන්නේ නැහැ. මේ ලී කොටයක් වදපු එකට. ඒකයි. එහෙනම් ඒකට හේතුනේ මේ බිසවුරු. මේ අතුලේ කතාව වෙන්නන්නේ. චින්තනයේ එක ස්වරූප. ඒක බාහිරින් ගත්තත් ඔයාලට මේ පේන ඇති මේ එක එක්කෙනා ඒ තැන් වලට තම තමන් පත් වුණ නිසා දැන් මම ඒක හොඳට දකිනවා. පෞද්ගලික කාලෙම සතුරා මිතුරාටත් වඩා මේ සතුරා විසින් කරපු දේවල් කියු දේවල් නිසා තමයි මේ බුද්ධත්වයේ කරා මේ ගමන ගියේ මම. ඊට පස්සේ ඕක මේක ආදී අය එක එක්කෙනාට ඇහෙන්න පුළුවන් මේ මමද මේ බුදුන් කරා ගියේ කියලා. ඉතින් එක පිස්සු විකාර ඊට පස්සේ එක එක්කෙනා කියන්න පුළුවන්. මේ කතා කරන්නේ බුදුන් නොවන බව තේරුම් ගන්න ඕන. මේ කතා කරන්නේ ආනන්ද බව තේරුම් ගන්න ඕන. එහෙම හිතනවනම් කවුරු හරි. මේ කිතර රහද්දි. මේ ආනන්ද කතා කරන්නේ බුදුන් නෙවෙයි. බුදුන්ට බෑ කතා කරන්න. ඉතින් දැන් මේ ඊට පස්සේ මේ ඔක්කොම කිරිමව් වලට බවට පත් කරා මේ පద్මාවතී. පත් කරලා කිව්වා ඒකත් අනබෙරයක් ගහලා දැනුම් දෙන්න කියලා. ඔන්න ඔය අනබෙරේ එන තැන බලන්න. ඔන්න ඔය අනබෙරෙන් තමයි මේ ඉන්ද්‍රියයන් වලට දැනුම් දෙන්නේ. මේ ඇතුළේ සිදුවෙන කතාව. මේ රාජ්‍ය තුල සිදුවෙන අනබෙරේ කියන්නේ අන්න ඒකයි. මේ අනබෙරේ තියෙන ස්වභාවය ඒකයි තමයි මේ රටවැසියන්ට මේ ස්වභාවය දැනුම් දෙන්නේ. නැත්නම් මේ රාජ්‍ය තුල සිදුවෙන දේවල් මාලිගාව තුල සිදුවෙන දේවල් දන්නේ නැහැ කිසි කෙනෙක්. රජුනවත් දකින්න බෑ කාලයක් යනකම්. මම මේ ඉදිරියේදී කතා කරන්න මම පෙරත් ඔය ගැන කතා කරලා තියෙනවා. ඊට පස්සේ සතුරෙන් දැහැමින් රජ කරගෙන ගියා. මේ දරුවෝ උස්මහත් වුණා. දරුවෝ ලොකු වුණා. මේ දරුවෝ 500ම පසේ බුදුවරු වුණා. දැන් මේ බෝධිසත්ව කතාව. කවුද? පద్මාවතී. වර්තමාන කතාව නෙවෙයි. මේ යට ගිය දවස කතාව. දැන් මේ යට ගිය දවස කතාව ඊළඟට එනවා වර්තමාන කතාවට. ඒ කියන්නේ ගෞතම බුදුන්ගේ කතාවට එනවා. ඒ තමයි මේ දැන් තියෙන්නේ. මේ ගෞතම බුදුන්ගේ කාලයට එතකොට මේ පద్මාවතී නෑ දැන් එතන. එතන ඉන්නේ කවුද? උප්පලවන්න. උප්පලවන්න තමයි එතන ඉන්නේ. උප්පලවන්නගේ කතාව ආලා බලන්න, හොයලා බලන්න. ඒ කතාව මම මේ පద్මාවතී කතාව ඒක ඇත්තටම ඉර්ධි ගත්ත කතාවක් මේක. ඒතර මේ උප්පලවන්න අවසානයේදී මොකද දන්නවද උනේ? ඉර්ධිමත් රහත් මෙහෙණින් වහන්සේලාගෙන් අග්‍රස්ථානය ලැබුවේ මේ උප්පලවන්න. ඉර්ධි
ඉර්ධි පාන්නා වූ රහත් මෙහෙණින් වහන්සේලාගෙන් අග්‍රස්ථානය ලැබුවේ මෙන්න මේ උප්පලවන්න. අන්න වර්තමාන කතාව. දැන් මම වර්තමාන කතාව කියන්න ඕනේ නෑ. වර්තමාන කතාව පේන්න ඕන. ඔයාලට පේනවා යම් දවසක මේ උප්පලවන්න ඒක ඉර්ධිය කියලා කියන්නේ ආශ්චර්ය කොහොමද කියනවනම් මේ පద్මාවතී කතාව ගිය සතියේ කතා කරා කොහෙද මේ උඩුපිල අමිදානන්ද හාමුදුරන්ගේ දහම්මැදුර මේ පන්සලේ කතා කරලා මං අවසන් වුණා විතරයි මොහොතක් ගියේ නෑ අන්න එතනට ආවා මේ පద్මාවතී එතනට ආවා ඒ පద్මාවතී එක මේ දැන් එතකොට වර්තමාන කතාව තුළ පద్මාවතී එතන නැහැ ඊට පස්සේ එන්නේ උප්පලවන්න ඒ කියන්නේ උප්පලවන්න ආවා එතනින් පස්සේ ඇවිදilla කතා කරා කියන්නේ ඒ බලන එක එන හැටි ඒ කියන්නේ ඒක කතාව එතරම් ආවේ නැහැ පద్මාවතී කතාව ඉවර වෙද්දිමයි ආවේ කියන්නේ එතනත් යම් ආකාරයක ඉර්ධිය තියෙනවා ඒ ඉර්ධිය එතන පෙන්නවා ඒ කියන්නේ මේ ඉර්ධිය කියන ස්වરૂපය ක්‍රියාත්මක වෙන හැටි හැබැයි මේ බලන්න මේ රාතන් වහන්සේලා ඉර්ධි මතුන් එතන තමයි මේ ඉර්ධිය තියෙන්නේ අන්න ඒක මේ ලෝකෝත්තර ඉර්ධිය නමුත් මේක ප්‍රාර්ථනා කරන්නේ ලෞකික ඉර්ධිය ඒතකොට මේ ඉසිවරයා කියන්නේ ලෞකික තැනකටවත් ආපු නැති ඊ타ත්ම ලාභාල තැනක් මේ ඉසිවරයා කියලා කියන්නේ හැබැයි මේ ඉසිවරයා සංඥාව පාලනය කරනවා දැන් ඔතන ඉඳලා හරියන්නේ ඔය මේ මොකද්ද ඒ කියන්නේ මුවෙක් වෙලා බෑ ඉසිවරයෙක් වෙන්න ඕන කියලා කිව්වට හරි ඒ කතාව හරි නමුත් ඉසිවරයෙක් වෙලත් බෑ එතනින් බුදු වෙන්න ඕන එතනින් බුද්ධත්වයේ කියන තැනට එන්න ඕන ඒකට ගමන තමයි මම මේ පෙන්වන්නේ මේ පద్මාවතීගේ කතාවෙන් පద్මාවතී කතාව හරහා ගිහිල්ලා අන්තිමට වෙන තැන තමයි ඒ කියන්නේ මේ උපුල්වන් රහත් මෙහෙණින් වහන්සේ වෙන්න ඕන එතෙන්ට එන්න ඕන මේකත් උපුල්වන් මහා රහත මේ කතාවත් ලේසිපාසු කතාවක් නෙමෙයි ඒ කතාව පෙන්නලා තියෙනවා ඒක එයාගේ චර්තාපදානය පෙන්නනවා මේ අතුලේ කතාව පෙන්නන්නේ මෙයා එකම පුරුෂයෙකුගේ බුයින්දා දෙන්නෙක් ඉලා තියෙන එක බිරිඳක් උපුල්වන් දියණිය උප්පලවන්න අනිත් බිරිඳ තමයි එයාගේම දියණිය. එතකොට මේ පුරුෂයා කවුද? පුරුෂයා තමයි මේ උප්පලවන්නාගේ පුතා. බලන්න එන හැටි, ඇවිල්ලා තියෙන හැටි. එතකොට මේ දීඝ කාලා තියෙන පුතත් එක්ක තමන්ගේ දියණියත් එක්ක තමයි දියණිය දෙන්නම දීඝ කාලා තියෙන්නේ පුරුෂයා තමයි තමන්ගේ පුතා. ඔන්න උප්පලවන්නගේ කතාව කෙටියෙන්. මේ උප්පලවන්නා ඔක්කො කරේම මේ පුරුෂයෝ කියන්නේ පිරිමින් දල් දාලා තමන්ගේ වශයට ගන්න එක අවසානයේදී මුගලන් දලට දාගන්න ගියා වශයට ගන්න ගියා එතන බැරි වුණා අන්නේ බැරි බව අන්නේ දැක්කක මේ නැත්නම් බැරි වීම නිසාම තමයි එයා සාසනයට ඇතුළු වුනේ. කවුද මේ උප්පලවන්නා? රහත් මෙහෙණින් වහන්සේ. එතනින් රහත් වුණ අවසානදී. එතනින් තමයි ආපු තැන. ඒ කියන්නේ මුගලන් තමන්ගේ වශයට ගන්න උත්සාහ කරා. දරු ගිය. හොඳයි. අපි අද කතා කරා ඔන්න මේ පద్මාවතී කතාව මේක හරි වටින තැනක්. මේ මොකද හේතුව මේ ගොඩක් ඔය ඉසිවරයෝ ඉන්න තැන උඟාක් අයට පෙනෙන්නේ නැහැ. ඒතර හිතනවා මේක තමයි මේ ඔක්කොම නිර්වාණය මෙතනින් එහාට ගමනක් නැහැ. මොකද හේතුව වෙලා තියෙන්නේ මේගොල්ලන්ට මෙතනින් එහාට නාම රූපව සකස් වෙලා නැහැ. උප්පත්තියකුත් නැහැ. ඕපපාතික උපතකුත් තියෙනවා. ඕපපාතික කියලා තැනකුත් තියෙනවා. ඔය දෙකක් තියෙනවා. ඕපපාතික උපතට නම් නාම රූප සකස් වෙලා පංච උපාදානස්කන්ධයට එන්න ඕනේ. ඕපපාතික උපත. තව එකක් තියෙනවා ඕපපාතික වෙනවා කියලා. ඒ කියන්නේ ඕපපාතික වෙනවා නමුත් උපතකුත් නැහැ. එහෙම තන් තියෙනවා. ඉතින් ඒ තැන් වල ඉන්න අය ගොඩාක් හිතනවා දැන් අපි රහත් වෙලා බුදු වෙලා ඉතින් ඒ අය උඟාක් වෙලාට යන්නේ මේ ගෞතම බුදුන් මග ඇරලා මෛත්‍රී බුදුන් හොයාගෙන යන්නේ.
එයාට මතක තියාගන්න ඕන කවදාද කිසිම දායක මේ ගෞතම බුදුන් බයිපාස් කරලා පසේ බුදුන් හොයාගෙන යන්න බෑ. මේ ගෞතම බුදුන්ට එනකොට 28 බුදුවරුන් පහළ වෙලා තියෙන්න ඕන. මේ පద్මාවති පහළ වුණේ මම හිතන්නේ පදමුත්තර බුදුන් කාලේ කියලා තමයි ප්‍රාර්ථනා කරේ. පදමුත්තර බුදුන් කාලේ වගේ මට මතක. ඒ කාලේ මේ ගොඩ ඉන්න මේ විපාසී කියලා බුදු කෙනෙක් ඉන්නවා. සිකි අහලා ඇති. එතකොට මේ කල්පෙම ඉන්නවා කකුසඳ කොණාගම කාශ්‍යප. මේ ඔක්කොම බුදුරු පහ කරන්න ඕන. මේ ඔක්කොම බුදුරු පහ කරලා ගෞතම බුදුන්ට ආවට පස්සේ ගෞතම බුදුන්ගේ ඊට පස්සේ අනාගත බුදුන් තමයි මේ මෛත්‍රී කියන්නේ. නම් මෛත්‍රී බුදුන් බුද්ධ වන්දනා කරාට කමක් නැහැ, බෝධිසත්ව වන්දනා කරාට කමක් නැහැ. ඒ ගැටලුවක් නැහැ. නමුත් මේ ගෞතම බුද්ධ ශාසනයෙන් අවසන් වෙලා දැන් මේ ගෞතම බුද්ධ ශාසනය පහළ වෙලා යම් දවසක පහළ වෙලා තියෙන්නේ දැන්. ඒකෙන් ඊළඟට මේ මෛත්‍රී බුද්ධ. ඉතින් මේ බුදුන් පරිනිර්වාණය වෙනවා කියලා කියනවනේ. ඒ පරිනිර්වාණයෙන් පස්සේ මේ බඹයක් පමණ ශරීරයෙන් තමයි මේ බුද්ධ ශාසනය තියෙන්නේ. බුද්ධ ශාසනය වෙන තැනක් නැහැ. ඉතින් බඹයක් පමණ ශරීරයෙන් තියෙන මේ බුද්ධ ශාසනය බුදුන් පරිනිර්වාණය වුණාට බුද්ධ ශාසනය තාම ඉතිරිලා තියෙනවා. එයි මොකද හේතුව ඒතර ආනන්ද ඉන්නවා. හැබැයි ආනන්ද රහත් වෙලත් නැහැ. රහත් වෙලත් නැහැ. කතාවට කියන්නේ සෝවාන් වෙලා කියලා. ඒතර කොහෙද ආනන්ද වැඩේ හිටියේ? ආනන්ද හිටියේ කොහෙද? හරි පස්සේ. ඒ බුද්ධ සියලුම මේ ඔක්කොම තියෙන්නේ මේ බඹයක් පමණ ශරීරයේ මේ සිද්ධාර්ථකයෙන් තන තමයි මේ ඔක්කොම තියෙන්නේ පවතින්නේ. මම දකින්නේ නැහැ මේ සිද්ධාර්ථකයෙන් මේ තොර වෙන බුද්ධ ශාසනයක් මම දකින්නේ නැහැ. එහෙම බුද්ධ ශාසන දේශනා කරන ගුරුවරු ඕන තරම් මේ ලෝකේ හොයාගෙන යන්න පුළුවන් හොයාගත්තා යකි. එහෙම බුද්ධ ශාසන ඕන නම් ඒ තැන් වලට ගියාට කමක් නැහැ. නමුත් මම මේ කියන්නේ මේ සිද්ධාර්ථකෙන් තොර එතනින් තොර ගෞතම බුදු පව කිසිම බුදුවරයෙක් නැහැ. බුදුවරු ඉන්නේ මෙතනම පහළ වෙන්නේ මෙතනමයි. ආනන්ද ඉන්නේ මෙතනමයි. මම ඒ ආනන්ද දකින්නවා. ආනන්ද දකින්නවා. හැබැයි බුදුන් පහළ වෙලා 69ක් රහත් වුණා. ආනන්ද රහත් වෙන්නේ නැහැ. බුද්ධ පරිනිර්වාණය වෙනතේ. පරිනිර්වාණය වෙනතේ ආනන්ද රහත් වෙන්නේ නැහැ. ඒකයි මේකේ තියෙන ස්වභාවය මේ ගෞතම බුද්ධ ශාසනය. මේ ගෞතම බුද්ධ ශාසනය ආයත හරිය අඩුයි. බුදුන්ගේ. හරිය ඉතා අල්පයි. ඒකත් මම දකිනවා. ඒකයි මේ ගෞතම බුද්ධ ශාසනයේ ස්වરૂපය ස්වභාවය. මේක රාතන් වහන්සේලා වැඩ ඉන්නවා. දැන් මම මේ කතා කරා සාරිපුත්‍ර මුගලන්. සාරිපුත්‍ර ප්‍රඥාවට අග්‍රයි. මුගලන් 이르දියට අග්‍රයි. අන්න ඒ වගේම තමයි මෙන්න මේ පద్මා